මම ඉවරම අපි අද කතා කරන්නේ 2020 O level ගණිතයේ පේපරය. එතකොට මේ මම පේපරය ගැන ලොකුට කියන්නේ නැහැ. මේ වෙනකොට දැන් විභාගේ තව මාසයක් විතර තියෙනවා. ඔයාලා පේපර් ගැන මටත් වඩා හොඳ අයිඩියා එකක් හැමෝටම ඇති කියලා මම විශ්වාස කරනවා. එතකොට පළවෙනි පේපරේ දෙවෙනි පේපරේ. එතකොට පළවෙනි පේපරේ තමයි අද සාකච්ඡා කරන්නේ මුලින්ම. පළවෙනි පේපරේ A කොටස. A කොටසේ එතකොට ප්‍රශ්න 25ක් තියෙනවා. හරි. එතකොට පළවෙනි ප්‍රශ්නයක් බලමු. හරි. නිවසක මාසික දුරකථන ගාස්තුව රුපියල් 1500යි. හරිද? 1500යි මාසික දුරකථන ගාස්තුව. ඊළඟට ඒකට වැට් එකක් ගහලා තියෙනවා. වැට් එක එනවා රුපියල් 180යි කියලා එනවා. අපෙන් අහනවා වැට් එක ගහපු ප්‍රතිශතය කීයද කියලා අහනවා. තේරුණාද? එතකොට මේක හරියම ලේසි ගානක්. මේ වගේ ගණන් අනිවාර්යයෙන්ම විභාගෙ තියෙනවා. දැන් මේ අවුරුද්දේ අහලා තියෙන්නේ වැට් ගාන. හරිද? වැට් කියලා කියන්නේ ප්‍රතිශතය කියන්නේ ඕක ඕන එකක් එකයි. හරිද? දැන් උදාහරණයක් විදිහට සමහර අවුරුද්ද ගහන්න පුළුවන්. යම් කිසි බඩුව මොකක් හරි දෙයකින් 100ට යම් කිසි මුදලක් කියලා හිතන්නකෝ. මුදලකින් 100ට 3ක්. හරිද? 100ට 3ක් කීයද කියලා අහන්න පුළුවන්. එහෙම නැත්නම් මේ අපෙන් මුදල දෙනවා ඊට පස්සේ ප්‍රතිශතය කීයද කියලා අහනවා. හරි? ඒ වගේ. දැන් එතකොට 1500ට 180ක් බදු ගහලා නම් 100කට කොච්චර බදු ගහලාද කියලා තමයි අහන්නේ. 1500ට 180 නම් 100ට කීයද? අච්චරට මෙච්චර නම් මෙච්චරට කොච්චරද වගේ ප්‍රශ්නයක් තමයි අහලා තියෙන්නේ. හරි? 0.2 කැපුණා. ඊට පස්සේ 15ට 3 ඒවා 5යි 18ට 3 ඒවා 6යි. හරිද? එතකොට මෙතන 60යිනේ. හරි. 5ට 1යි 12 5 60යිනේ. එතකොට 100ට 12යි කියලා උත්තරේ එනවා. තේරුණාද මේක? මේකේ තියෙන්නේ ලොකු දෙයක් නෑ. හරිද? මේකේ තියෙන්නේ මෙන්න මෙහෙම එකක්. හරිද? මුදල තියෙනවා. හරිද? මුදලෙන් අපි හිතන්නකෝ 100ට මොකක් හරි x කියලා ප්‍රතිශතයක් තියෙනවා. එතකොට ගැහුවට පස්සේ 100ට ප්‍රතිශතය ගැහුවට පස්සේ මේ අන්තිමට එනවනේ වටිනාකම. මේ අපි හිතමුකෝ වැට් මුදල කියලා ගමුකෝ අපි. මෙතන මුල් මුදල කියලා ගමු. හරි? තේරුණාද? ඊට පස්සේ දැන් අපිට දීලා මේ මුල් මුදල දීලා තියෙනවා. ඒක කීයද අපිට දීලා තියෙන්නේ? 1500 කියලා දීලා තියෙනවා. හරිද? දැන් මේ 100ට x කියන ගානේ හොයන්න ඕන. අපි ඒක නිකම්ම මොකක් කරා අකුරක් දාගමුද? වැට් කියලාම දාගමු. වැට් ප්‍රතිශතය කියලා ඔන්න වගේ එකක් ගමු. හරි? වැට් ප්‍රතිශතය මේ වාට මේ මෙහෙම දැම්මම තේරෙන්නේ නැති වෙයිද දන්නෙත් නැහැ. ඒ නිසා අපි මෙහෙම ගමු. හරි? වැට් ප්‍රතිශතය. හරිද? වැට් ප්‍රතිශතය සමානයි වැට් මුදල අපි දන්නවා 180යි. හරිද? දැන් ඔයා දන්නවා සමාන ලකුණකින් දෙපැත්තට තියෙනවා නම් අපිට මොනවම ගන්න පුළුවන් නේද? ඒක දන්නවද? හරි. එතකොට මේ එහෙම ගන්න පුළුවන්. අනිත් එක මේක මෙහෙම යවන්න පුළුවන්. ඔය කතාව දන්නවනේ. තේරුණාද? හරස් ගුණිතය කියලා එකක් තිබ්බේ. හරි. එතකොට වැට් ප්‍රතිශතය අපිට තනි කරන්න ඕන මෙතන. හරිද? වැට් ප්‍රතිශතය තනි කරන්න ඕන නම් හරිද? අපිට වැට් ප්‍රතිශතය කියන එක තනි කරන්න ඕන. එයාව මේ පැත්තේ තියලා මෙයාව අනිත් පැත්තට දාන්න. හරි? එහෙනම් වැට් ප්‍රතිශතය සමානයි 180 බෙදනවා 1500. හැබැයි මේ ප්‍රතිශතය අපි කියන්නේ 100ට ගාණක්. හරිද? ඒතර වැට් ප්‍රතිශතය කියන එක ඇත්තටම තියෙන්නේ x යට 100. තේරුණාද? එතකොට එහෙනම් 100 අනිත් පැත්තේ උඩට යන්න ඕනේ නේද? තේරුණාද? 180 බෙදීම 1500. ඔහොනම් මෙහෙම සුළු ගන්න පුළුවන්. 0.2කට 0.2 කැපුවා. අර විදිහට සුළු කරන එකක් තමයි වෙන්නේ. දැන් තේරුණාද මේ කියන දේ මොකක්ද කියලා? හරි? මම ටිකක් තාටිය සරලව කිව්වා. දැන් ඔයාලට මේක එකපාරටම තේරෙනවා නම් ආය අහන්න ඕනේ. ඊළඟ එකට ස්කිප් කරන්න. හරි? දෙවෙනි ප්‍රශ්නය. දෙවෙනි ප්‍රශ්නේ එතකොට තියෙන්නේ රූපේ දියේ තොරතුරු අනුව x අගය සොයන්න කියලා කියන මොකද්ද බලමු රූපේ. හරි. රූපේ තමයි මෙන්න මේ වගේ රූපයක්. ත්‍රිකෝණයක් තියෙනවා. මෙතන එළිය 110ක් කියලා තියෙනවා. මෙතන x කියලා තියෙනවා. මේ පාද දෙක සමද්විපාද ත්‍රිකෝණයක්.
හරිද? එතකොට දැන් මෙතන ප්‍රමේයන් දෙක තුනක් වගේ පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලා දැන් මම ප්‍රමේයන් ටික මතක් කරගෙන ඉන්න. පළවෙනි ප්‍රමේය. ඒකක් තමයි සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණවල එකතුව කීයද? 180ක් කියලා ඕන මිනිස්සෙක් දන්නවා. මොකද සරල රේඛාවක් කියලා කියන්නේ මේ 180ටනේ. තේරුණාද? අය අර මොකක්ද අර වාගාව තියෙන්නේ අර මේ වගේ එකක්. මොකක්ද ඒකට කියන්නේ? මොකක්ද මේකට කියන්නේ? කෝණමානේ තියෙන්නේ. කෝණමානේ මෙතන බිඳුව තියෙනවා. මෙතන 30 කීයක් තියෙන්නේ? 180 නේ. එහෙනම් මේක 180යි. හරිද? එතකොට 180යි. හරි. එහෙනම් මේක 110ක් නම් මේක එහෙනම් කීයද අනිවාර්යයෙන්ම 80ක් වෙන්න sorry 70ක් වෙන්න ඕනේ නේද? තේරුණාද? එහෙනම් ඒක 70ක් වෙන්න ඕනේ. ඔන්න එක ප්‍රමේයයක්. හරි තව ප්‍රමේයයක් තියෙනවා. සමදීපාද ත්‍රිකෝණයක සම්මුඛ පාද කියන්නේ මෙයාට ඉස්සරහින් ඉන්න පාද. සම්මුඛ පරීක්ෂණය කියන්නේ මොකද්ද? සම්මුඛ පරීක්ෂණය කියන්නේ මුණ බලන්න කරන එකක් නේද? හරි. එතකොට එයාට ඉස්සරහින් ඉන්න කෝණය මෙයාට ඉස්සරහින් ඉන්න කෝණය මේක. හරිද? දැන් මෙන්න මේ තිතයි කතිරයයි කියන කෝණ දෙක සමානයි කියලා තමයි කියන්නේ. සමදීපාද ත්‍රිකෝණයක සමාන පාදවලට සම්මුඛව තියෙන කෝණ. කියන්නේ ඉස්සරහින් තියෙන කෝණ දෙක සමාන වෙනවා කියලා කියනවා ප්‍රමේයයක් තියෙනවා. තේරුණාද? හරි. එතකොට මම මෙතනදී තව කතාවක් ඔයාලට අමතර දෙයක් කියන්නම්. සමදීපාද ත්‍රිකෝණයක් නෙමෙයි මෙතන තියෙන්නේ. ඒක සමපාද ත්‍රිකෝණයක් වුණොත් මොකද වෙන්නේ? සමපාද ත්‍රිකෝණයක් වුණොත් ඒත් අර කතාවම ගමු. සම්මාන පාද දෙකක් තියෙනනේ. ඉස්සරහින් තියෙන කෝණය සමාන වෙනවා. හරි. මේක x කියලා ගන්න. මේකත් x කියලා ගන්න. දැන් මේ දෙකත් සමදීපාදනේ. එහෙනම් මේක x නම් මේකත් x වෙන්න බෑ නේද? එතකොට පාද කෝණ තුනම සමාන වෙලා තියෙනවානේ. හරි. එතකොට 180යි කියලා අපි දන්නවා ත්‍රිකෝණයක කෝණ තුන එකතුව පොඩි කාලේ පරීක්ෂණයක් කරේ මේ වගේ ත්‍රිකෝණයක් අරගෙන කෑලි තුනකට ඔහම ඉරලා ඇඳලා ඉවරලා මේ ඊට පස්සේ මේ තුන එකට ඔහම අලවනවා. හරි. මතකද ඔහම මේ පොඩි ක්‍රියාකාරකමක් කරා. එතකොට මේ ටික ඔක්කොම සරල රේඛාවකට එනවා. ඒක නිසා 180 කියලා අපිට ඒ කාලෙම තේරුණා. හරි. එහෙනම් මේ එකක් 60ක් වෙනවා. හරි. අමතර කාරණා ටිකක් තමයි කිව්වේ. හරි. එතකොට සමදීපාද ත්‍රිකෝණවල තවත් වැදගත් ප්‍රමේයක් තියෙනවා. ඒ වැදගත් ප්‍රමේය තමයි මේක. ඒ කියන්නේ මේ ඔයා නිකන් කටපාඩම් කරන්න ඕනේ නැහැ ඇත්තටම. සමදීපාද ත්‍රිකෝණයක අපි පාදයක් දික් කරොත් එහෙම හැදෙනව නේද බාහිර කෝණයක්. දැන් මේ බලන්නකො මෙන්න මේ සමදීපාද ත්‍රිකෝණය. සමදීපාද නෑ නේද? හරි. චුට්ටක් සමදීපාද විදිහට අපි ගමු මේක. හරිනේ. මේ පාදයට මේ පාදය සමානයි කියලා ගන්නකො. හරි. දැන් මෙන්න මේ පාදය දැන් මෙතන A කියලා හිතන්න මෙතන B කියලා හිතන්න. හරි. ඕක ටිකක් අපි දික් කරනවා එළියට යනකම්. C වලට දික් කරා කියලා හිතන්න. එතකොට මෙන්න මෙතන හැදිලා තියෙනව නේද බාහිර කෝණය. දැන් මෙන්න මේ බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමාන වෙනවා කියලා කියනවා. ඒ මොකද ඒ කිව්වේ? ඒක තේරුණාද? ඒ කියන්නේ මෙන්න මෙහෙම කතාවක්. හරිද? sorry එකතුවට නෙවෙයි ඇත්තටම කිව්වොත් මේ හරිද? එකතුවට සමාන වෙනවා කියලා කියනවා. තේරුණාද? එතකොට ඒක ප්‍රමේයක් විදියට ඔයාලට ඕන නම් මතක තියාගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ එහෙම නැත්නම් ඉතින් එහෙම ලොකුවට ඉගෙන හිතන්න ඕනෙත් නෑ. ඒක ප්‍රමේයක් විදියට නිකන් එහෙම තියෙනවා. හරිද? මේ ගානට ඒක ලොකුවට ඕන වෙන්නේ නෑ. හරි? තේරුණාද?
දැන් මේ කීප එක පොඩ්ඩක් සංකීර්ණ නම් ඔක අපි ඔහොම තියන්න ආරෙමු. මේ ගාන හදනකොට වට තේරෙයි එක එහෙම වෙනවා කියලා. හරි. දැන් මෙතන 110ක් නම් මේකේ නම් කීයක් වෙන්න ඕනද? 70ක් වෙන්න ඕන. එහෙනම් ඒක 70ක් වෙනකොට මේක එහෙනම් x කියන්නේත් 70ක් වෙන්න ඕන. හරි. 70 140යි. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව කීයද? 180 වෙන. එහෙනම් තව කීයක් එකතු වෙන්න ඕනද? තව 40ක් එකතු වෙන්න ඕන. තේරුණාද? ඒතකොට මෙතනට 40ක් කියලා දාන්න වෙනවා. හරි. දැන් අර අපි කියපු ප්‍රමේය බලමුකෝ. ඒ ප්‍රමේය කිව්වේ දැන් මෙතනට 40යි කියලා ආවා. මෙතනට 70යි කියලා ආවා. ඒතකොට 70 40 කීයද? 110යිනේ. මෙතනත් 110යිනේ තිබ්බේ. තේරුණාද? හරි. එහෙනම් දැන් මම කියපු ප්‍රමේය හරිනේ. හරි. එතකොට මේ අපි යමු එහෙනම් ඊළඟ ප්‍රශ්නෙට. දැන් මේ ප්‍රශ්නේ බැලුමට උත්තරේ ගන්න පුළුවන්. ඒතර මේක ලියන්න ඕන මොනවද කියලා ගත්තොත් එහෙම මේකේ අපි ලියන්න ඕන මෙන්න මේ ටික. ඔයාලට ඕන නම් ওই රූපෙම ලකුණු කරන්න පුළුවන්. හරි. මෙතන 110යි නම් මෙතන 70යි කියලා ලකුණු කරා. හරිද? එතන 70යි කියලා ලකුණු කරා. ඊට පස්සේ මේක 70 නම් x කියලා කියන්නේ 70යි. ඕනනම් ඔයාලා ලියන්න පුළුවන් x සමානයි 70යි කියලා ලියන්න පුළුවන්. හරිද? එච්චර තමයි ඉතින්. හරි. I think සමදීපාත් ත්‍රිකෝණයක මේ කතාව ඉතින් ඕනේ නැහැ එතන. හරි. සමදීපාත් ත්‍රිකෝණයක සම්මුඛ පාද මේ සම්මුඛ සමාන පාද වලට සම්මුඛව පිහිටන කෝණ සමාන වෙනවා කියලා ලියන්න පුළුවන් ඕනනම්. හරි. එහෙම ලියන්න ඕනේ නැහැ. ඉතින් මේක මේ කෙටි පේපරේනේ. හරි. තුන්වෙනි ප්‍රශ්නය. තුන්වෙනි ප්‍රශ්නේ එතකොට තියෙන්නේ එක යට x වලින් අඩු කරනවා එක යට 3x සමානයි 2 බෙදීම 3. හරි. ඉස්සල්ලාම මෙතන VG භාග දෙකක් සුළු කරන්න තියෙන්නේ. VG භාග වලට යන කලින් මම ඔයාලට මේක තේරෙන විදිහට කියන්නම්. මට මේ දෙක එකතු කරලා පෙන්නන්න. මේ මොකක්ද තියෙන්නේ? සාමාන්‍ය භාග සංඛ්‍යා දෙකක්. හරිද? දැන් ඔය සාමාන්‍ය භාග සංඛ්‍යා දෙකක් එකතු කරද්දී හරි අඩු කරද්දී හරි අපිට කරන්න ඕන දේවල් කිහිපයක් තියෙන. එකක් තමයි මේ දෙකේම අනිවාර්යයෙන්ම සම්මුඛ නෙමෙයි මේ මොනවද ඒවට කියන්නේ? හරය තියෙන්නේ. හරය සමාන කරගන්න ඕන. හරිද? හරය සමාන කරගන්න 2ටයි 3ටයි පොදු හරයක් එන්න ඕන. පොදු හරය කීයද? 6 නේද? 2යි 3යි පොදු වෙන්නේ 6ටනේ. එතකොට 2 6 උනේ කොහොමද? 3ෙන් ගුණ වෙලා නේද? මේක 3ෙන් ගුණ වුණා නම් මේකත් 3ෙන් ගුණ වුණා. මේක 2කින් ගුණ වෙන්න ඕන. තේරුණාද? හරි. එතකොට දැන් මේක 3ෙන් ගුණ වුණාම 3යි. මෙතන 2කින් ගුණ වුණාම 2යි. හරිද? 3යි 2යි 5යි 6යි විදිහටම තියෙනවා. තේරුණාද? ඔය කතාව මතක නම් අපිට මේ ගාන හදන්න හරිම ලේසි. තේරුණාද? මං හිතනවා මේ කතාව මතක ඇති කියලා හැමෝටම. දැන් මෙතන වෙනසකට තියෙන්නේ x කියලා තියෙනවා. මෙතන 3x කියලා තියෙනවා. මේ x කියලා කියන්නේ මොකද්ද? x කියලා කියන්නේ 1xම තමයි ඉතින්. අපි ඒක දාන්න ඕනේ නැහැ ඉස්සරහට. තේරුණාද? හරි. එතකොට දැන් මෙතන x උයි 3x උයි තියෙනකොට අපි පොදු හරය විදිහට ගන්නවා 3x කියලා. තේරුණාද? x 3x උනේ කීයෙන් ගුණ වෙලාද? 3ෙන් ගුණ වෙලා නේද? 3ෙන් ගුණ වෙලානේ. හරි. එහෙනම් අපි එකත් 3ෙන් ගුණ කරනවා. එතකොට 3යි 3ෙන් අඩු කරන්න ඕනේ. දැන් මේකේ අය කරන්න දෙයක් නැහැ. ඒකේ විදිහටමනේ. 1යි. සමානයි 2 බෙදීම 3යි. ඒක වෙනසක් වෙන්නේ නැහැ. හරි. එතකොට දැන් මෙතන කීයද? 3x වලින් 2 සමානයි 2 බෙදීම 3යි. මේ ඉරින් කියන්නේ බෙදනවා කියලා. හරි. දැන් 2ට 2 ඒවා 1යි, 2ට 2 ඒවා 1යි, 3ට 3 ඒවා 1යි, 3ට 3 ඒවා 1යි. එහෙනම් x කියන්නේ x උඩට ගන්නවා 1 සමානයි x. තේරුණාද? තේරුණාද? විසඳලා ඉතින් x වල අගේ ඉතින් හොයන්න ඕන. හරි. ඕක තමයි ඉතින් තියෙන්නේ. හරි. අපි එන හතරවෙනි ප්‍රශ්නෙට යමු. හතරවෙනි ප්‍රශ්නේ මොකද තියෙන්නේ? මිනිසුන් 4 දෙනෙකුට මේ ප්‍රශ්නේ කියවගෙන යනකොට ඔයා මේ ඕන ටිකට ඉරි ගහ ගන්න. හරි. මිනිසුන් 4 දෙනෙකුට වැඩක් නිම කිරීම සඳහා දින 6ක් ගත වේයයි ඇස්තිමේන්තු ගත කර ඇත. හරිද? එහෙනම් අපෙන් ප්‍රශ්නේ අහනවා මිනිසුන් 4 දෙනෙක්. ඔවුන් දින 3ක් වැඩ කිරීමෙන් පසු මෙයාලා දැන් මේ ලොකු වැඩක් තියෙනවනේ. දින 3ක් වැඩ කරනවලු.
හරි දින 3ක් වැඩ කිරීමෙන් පසු තවත් මිනිසුන් දෙදෙනෙකු මෙම කණ්ඩායමට එකතු වේ නම් එම වැඩය තව දින කීයකින් නිම කරන්න පුළුවන්ද කියලා අහනවා. හරිද? එහෙනම් මෙහෙම ගමු අපි. හරි? දවස් 3ක් තමයි මෙයාලා මුලින් වැඩ කරන්නේ. හරිද? ඒ දින තුනේ මිනිස්සු කී දෙනෙක් හිටියද? මිනිස්සු 4 දෙනෙක් වැඩ කරා. හරිද? ඊළඟට අපි දන්නේ දවස් කීයක් යනවද කියලා. හරි? දින අපි දන්නේ. දින අපි x කියලා හිතා ගන්නකො. දින ගන්න දන්නේ. හැබැයි දැන් මිනිස්සු දෙන්නෙක් අලුතෙන් ආවනේ. එහෙනම් 4ට තව දෙකක් එකතු වුණා. ඒතකොට මිනිස්සු 6 දෙනෙක් දැන් වැඩ කරනවා. හරිද? මිනිස්සු 6 දෙනෙක් වැඩ කරනවා. හරිද? එතකොට මුළු වැඩේ කොච්චරද? මුළු වැඩේ මිනිස්සු 4 දෙනෙක් දින 6ක් ඇතුළත කරන්න ඕන තරම් ලොකු වැඩක්. තේරුණාද? එතකොට 6 වරක් 4 කීයද? මිනිස් දින 6 12 24යි නේ. මිනිස් දින 24ක වැඩක්. හරිද? මිනිස් දින 24ක වැඩේ දැන් මිනිස්සු 3 දෙනෙක් දවස් 4ක් වැඩ කරා. එතකොට එතන කීයද? 4 වරක් 3 12යි. දැන් 6 දෙනෙක් x ප්‍රමාණයක් වැඩ කරන්න ඕන. හරි? 6x ප්‍රමාණයක්නේ. එතකොට තව කොච්චර ඉතුරු වෙලා තියෙනවද? දැන් 24න් 12ක් ගියාට පස්සේ තව 12ක් ඉතිරි. හරිද? ඒ 12 තමයි මේ 6 දෙනෙක් දින x ප්‍රමාණයකින් කරන්නේ. තේරුණාද මං කියන එක? හරි. එතකොට 12 සමානයි 6x නේ. එතකොට 6 1යි 12ට 6 2යි. එහෙනම් x සමානයි 2යි. ප්‍රශ්නේ තේරුණාද? හරි. දැන් ඒතකොට විභාගෙදී ඔයා මෙච්චර දෙයක් කරන්න ඕනේ නැහැ. විභාගෙදී කරන්න ඕන දේ මොකක්ද කියලා මම දැන් කියන්නම්. හරි? විභාගෙදී දැන් මේ ප්‍රශ්නේ කියවගෙන යනකොට ඉරි ටික ගහගෙන යන්න ඕන කොටස් වලට. ඊට පස්සේ දැන් මේ වැඩේ කොච්චරද? වැඩේ ඒක ඉස්සලා හොයන්න ඕන. හරි? වැඩේ මිනිස් දින කියලා මම ඕනේ මෙහෙම ගන්නකො. හරි? වැඩේ අපි ඉස්සලා සමාන කරගමු. හරි? වැඩේ මිනිස් දින කීයද කියලා ඉස්සලම හොයන්න. හරි? මිනිසුන් 4 දෙනෙක් නේ. මිනිසුන් 4 ගුණ කිරීම දින 6යි. එතකොට වැඩේ දින 24. මිනිස් දින 24යි. 4ද? තේරුණාද? ඊළඟට 3 වරක් 4 12යි නේ. මිනිස් දින 12යි. හරිද? එතකොට තව ඉතුරු වෙනවනේ 12ක්. තේරුණාද? එහෙනම් මිනිස් දින 12 සමාන කරනවා මිනිස්සු 6යි නේ. මිනිස්සු 6යි 6 ගුණ කරනවා දින ගානේ. තේරුණාද? එතකොට දින ගාන හොයන්න පුළුවන්. ඉතින් මහ ලොකු දෙයක් නෑනේ උතන නේද? හරිද? නැත්තම් කෙලින්ම දින 2යි කියලා දැම්මත් ඉතින් කමක් නෑ. ඒ හිතෙන් හදලා වුණා. තේරුණාද? හරි. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. ඊළඟ ප්‍රශ්නේ එතකොට 5 වෙනි ප්‍රශ්නේ. හරිද? 5 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ ABC කියලා ඍජුකෝණී ත්‍රිකෝණයක් තියෙනවලු. හරි. තව ත්‍රිකෝණ ප්‍රමේයයක් තමයි එන්නේ. හරි? ත්‍රිකෝණ ප්‍රමේයයක්. ඍජුකෝණී ත්‍රිකෝණයක. එතකොට මේක 90යිනේ. තේරුණාද? හරි. එතකොට මේ කෝණයයි මේ කෝණයයි එකතුව කීයද? ආයි පාරක් 90ක් වෙන්න ඕනේ. හරි. ඊළඟට ත්‍රිකෝණ ත්‍රිකෝණ වල ආයි ප්‍රමේයන් ටිකක් තියෙනවා. මොනවද මේ ප්‍රමේයන්? පයිතගොරස්යෙන් මතකයි නේද? ත්‍රිකෝණ ත්‍රිකෝණයක් කිව්වම පයිතගොරස් මතක් වෙන්න ඕන. හරි. පයිතගොරස්ගේ දෙමව්පිය මතක් කරන්න එපා. පයිතගොරස් විතර මතක් කරගන්න. හරි. හරි. එතකොට දැන් මේකේ දීලා තියෙන විස්තර ටිකක් බලමුකෝ. A B C කියලා දීලා තියෙනවා. හරිනේ. BC 6 cm. මේක 8 cm. ඇත්තටම මම මේ අන්දින එක පොඩ්ඩක් වැරදුනා. මම ඒ විදිහට එන විදිහට ගන්න ඕන. හරි. ඒ නිසා අපි චුට්ටක් මේක වෙනස් කරමු. හරිද? එතකොට දැන් මේක බැලුමට ඔයාලට තේරෙන්න ඕන මේක පයිතගොරස් දාන්න ඕන ප්‍රශ්නයක් කියලා. හරි? A B C 6 cm ත්‍රිකෝණී ත්‍රිකෝණයක් 8 cm. දැන් මේකේ දිගනේ අහන්නේ අපෙන් නේද? මේ ටික 7යි මේ ටික x කියලා කියනවා.
මහ ලොකු දෙයක් නෑ. ඉතින් හරි පයිතගරස් වල මම පයිතගරස් කියලා දෙන්න බෑ මුලින්ම නැත්නම් ඔයාලට තේරෙන්නේ නැහැ පයිතගරස් කියන්නේ මොකක්ද කියලා. පයිතගරස් වල ලේසිම තැනින් පටන් ගන්න. මේ වගේ ත්‍රිකෝණයක් තියෙනවා 3යි 4යි 5යි කියලා. ඕකනේ පයිතගරස් තේරුණාද? පයිතගරස් දැන් ඕක බැලුවම කියන්නේ මොකද්ද? දැන් මේ පාදයේ වර්ගය 3 වර්ගය මේ පාදයේ වර්ගයට එකතු කරොත් එහෙම 4 වර්ගයට මෙන්න මේ පාදයේ වර්ගයට සමාන වෙනවා කියලා තමයි පයිතගරස් කිව්වේ. සමාන වෙනවා කියලා බලමුකෝ අපි. 3 වර්ගය කීයද? 9යි. 4 වර්ගය කීයද? 4 වර්ග 4 16යි. 5 වර්ගය කීයද? 5 වර්ග 5 25යි. 16 9 25යි නේද? එහෙනම් ඒක හරි. පයිතගරස් හරි කියලා කියන්න පුළුවන්. දැන් එතකොට ඕක ඔළුවේ තියාගෙන ඕක තමයි පයිතගරස් ප්‍රමේය. දැන් ඕක ඔළුවේ තියාගෙන මේ ගාන හදමු. එහෙනම් මේ ඉස්සෙල්ලා මෙහෙම කියනවා. හරි මේ ඍජුකෝණී ත්‍රිකෝණයේ ඉස්සරහින් තියෙන මොකක්ද? ඒක තමයි කර්ණය. මේකෙත් මේ කර්ණයේ වර්ගයට තමයි අනිත් දෙක සමාන උනේ. තේරුණාද? නැත්තම් මේ 8 වර්ගයට මේ දෙක සමාන කරන්න එහෙම බෑ. තේරුණා නේද? හරි. එතකොට මේ ඍජුකෝණී ත්‍රිකෝණයේ ඉස්සරහින් තියෙන පාදයේ තමයි කර්ණය. හරියට කර්ණය ගන්න ඕන. හරි. එතකොට 8 වර්ගය 8 වර්ගය ධන 6 වර්ගය සමානයි මෙතන අපි මුළු පාදයේම ගමු AC වල වර්ගය. මේ පයිතගරස් ත්‍රික කියලා මේවට කියන්නේ 3 4 5. ඒවා ටික මතක තියාගන්න. හරි. 3 4 5. ඊළඟට දැන් ඔය මේතන තියෙන්නේත් ඒ වගේම එකක්. හරි. ඒක ඉතින් ගාන හදන්න ඕනෙත් නැහැ. ඉතින් බලව හැටියේ තේරෙනවා x සමානයි 3යි කියලා. ඒක කොහොමද එන්නේ? පේන්නේ කියලාද නෑ. 8 වරක් 8 64යි. 6 වරක් 6 36යි සමානයි AC වල වර්ගය. දැන් මේ දෙක එකතු කරන්න කීයද? 90යි 100යි නේ. 100 සමානයි AC වල වර්ගය. 100 කියන්නේ කීයද? 10 වරක් 10යි නේ 100 වෙන්නේ. තේරුණාද? එහෙනම් AC කියන්නේ 10ක්. තේරුණාද? එහෙම නැත්නම් මේක වර්ග මූලය දාලා ගන්න. හරි. 100 වර්ග මූලය 10යි. ඔය වගේම මතක තියාගන්න ඉතින් හරි. 8යි 6යි 10යි. හරිද? තව ඔය වගේම තියෙනවා ඉතින්. තේරෙනවද? මේ දෙක නැති සාමාන්‍ය දේවල්. දැන් 3 4 5 දෙන එක අවුල්නේ. ඒ නිසා ඉතින් මේ 6 8 10 දෙනවා ඉතින් ගොඩක් වෙලාවල. හරි. එතකොට දැන් මේක නිකම්ම 10 කියලා ගන්න නෙමෙයි මේක දීලා තියෙන්නේ 10 සමානයි. මෙන්න මේ ටික 7යි නම් x කියන්නේ කීයද? ඔයා මෙහෙම ලියවනම් හරි x දාන 7 විභාගෙ ලියන්නේ මේ ටික විතරයි. හරි. සමානයි 10යි. හරිද? ඒ කියන්නේ මුලින්ම ඉතින් අරක ගන්න පුළුවන් නම් හොඳයි. හරිද? ඒ කියන්නේ දැන් මෙන්න මේක ලියන්න පුළුවන් නම් හොඳයි ඉතින් මුලින්ම හරි. AC වල වර්ගය කියලා ලිව්වා. එතකොට AC සමානයි 10 කියලා ලිව්වා. ඊට පස්සේ මේක ලියන්න. ඊට පස්සේ x සමානයි 3 කියලා ලිව්වම හරි. තේරුණාද? හරිද? හරි අපි එහෙනම් ඊළඟ ප්‍රශ්නයට යමු. 6 වෙනි ප්‍රශ්නය. 6 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ මම යන වේගය වැඩි නම් කියන්න. වේගය මදි නම් ඒත් කියන්න. හරි. කුඩා පද ගුණාකාරය අහලා තියෙනවා. 3x 2xy 4y වර්ග. මේ තුනේ කුඩා පද ගුණාකාරය තමයි මෙතනදී අහලා තියෙන්නේ. හරිද? කුඩා පද ගුණාකාරය හොයන්නේ කොහොමද? ඇත්තටම කුඩා පද ගුණාකාරය කියන්නේ මොකක්ද කියලා ඉස්සෙල්ලා තේරෙන්න ඕන. හරි? කුඩා පද ගුණාකාරය කියන්නේ ඒ ටිකේ තියෙන ගුණාකාර වලින් දැන් 2යි 3යි 4යි වගේ කියලා තුනක් ගත්තොත් මේ කුඩා පද ගුණාකාරය හොයන්නේ කොහොමද? දෙකේ ගුණාකාර මොනවාද? 2 4 6 8 ඔහොමනේ යන්නේ. හරිද? දැන් 12ට යනකම් ලියමු. 10 12ට යනකම් ලියමු. හරි. 12 14ට යනකම් ලියමු. හරි. ඊට දැන් 3 ගත්තොත් එimhe 3 3 6 9 12 15 18 ඔහොමනේ යන්නේ. හරි. 4 4 8 12 16 ඔහොමනේ යන්නේ. හරි. දැන් මේ ටිකෙන් කුඩාම පොදු වෙන ගුණාකාරය. දැන් පොදු වෙනේම මොනවද? 12. ඒක නේද කුඩාම එක. ඊට වඩා පොදු වෙනේව නැහැ. මෙතන දැන් මේ 6 මේ දෙකට විතරයි. 8 8 ওই දෙකට විතරයි. ඔක්කොටම පොදු වෙන්නත් ඕන. තේරුණාද? හරි. එතකොට ඉතින් 12 තමයි කුඩාම පොදු ගුණාකාරය වෙන්නේ. හරිද? ඒ වගේ ඔක ඔළුවේ තියාගෙන දැන් ඔක තමයි කුඩා පොදු ගුණාකාරය. දැන් මේකේ හදන්න ඕන. ඔයාට ඕන නම් ඉතින් පුළුවන් ඉතින් මේකේ මේ ලියලියා බලන්න. එහෙම ඉතින් විභාගෙදී එහෙම කරන්න
බෑ. හරිද? විභාගයේදී අපි කරන ලේසි ක්‍රමයක් තමයි අපිට පුළුවන් මේ වගේ සාධක වෙන් කරගන්න. සාධක වෙන් කරනවා කියන්නේ ඇත්තට මේක හැදිලා තියෙන්නේ කොහොමද කියලා ලියන්න. තේරෙනවද? දැන් ඕක මෙතනටත් කරන්න පුළුවන් හැබැයි. හරිද? දැන් 2 කියන එක අපිට ඕන නම් ලියන්න පුළුවන්. දෙවරක් එකනේ 2 කියන්නේ. නේද? ඒ කියන්නේ කුඩාම ඒ වගේ ලියන්න ඕන. හරි? 3 කියන්නේ ඉතින් 3 වරක් එක තමයි. හරිද? 4 කියන්නේ හැබැයි එහෙම නෙමෙයි. 4 කියන්නේ 2 වර්ගයනේ. දෙවරක් 2නේ. එහෙනම් අපි 2 වර්ගය කියලා මෙතනින් ලියා ගන්න පුළුවන්. තේරුණාද? හරි. එතකොට අපි අවසානයේ දැන් 2 අවසානට කුඩා පද ගුණාකාරය හොයද්දී මේ ඔක්කොම ටික නියෝජනය වෙන්න ඕන. දැන් ඉස්සල්ලාම අපි ගන්නවා 1. 1 ඉතින් එකේ උපරිම බලයේ තියෙන 1 විතරයිනේ. ඒ නිසා 1 ගන්නවා. 2 2 මේක ගන්න බෑ මොකද මෙයා ඉන්න නිසා. තේරුණාද? එයාව ගන්න බෑ මෙයා ඉන්න නිසා. ඒක නිසා අපි 2 වර්ගය ගන්නවා. ඒ ඔක්කොම ගුණ කරන්න ඕන. හරි? දැන් 3ක් ඕනනේ අපිට. එහෙනම් 3ක් ගන්නවා. 3 ඊට වඩා 3 වර්ගය හැම තිබ්බොත් මේක තමයි ගන්න. හරි? 2 වර්ගය කීයද 4යි 3යි එකකින් ඉතින් ගුණ කරන්න තේරුම් නැහැ නේ. එතකොට මේ දෙක ගුණ කරාම කීයද? 12යි නේ. අපිට ඉස්සල්ලා ආවේ 12නේ. හරි. දැන් මෙතනට යමු. 3 ගුණ කිරීම x තමයි ගන්න. මෙතන 2 ගුණ කිරීම x ගුණ කිරීම y. මෙතන මොකද්ද වෙලා තියෙන්නේ? 4 කියන්නේ කීයද? 2 වර්ගය නේද? මේකේ අර මේ දැන් අපිට ඇත්තටම අර ප්‍රථමක සංඛ්‍යාව වලින් බෙද බෙදා යන්න ඕන. හරි ප්‍රථමක සංඛ්‍යාවල ගුණිතයක් විදිහට වගේ තමයි අපි ගන්නෙ. තේරුණාද? එහෙම නැත්නම් කුඩාම මේ සංඛ්‍යාවට නේද යන්න ඕනේ. සාධක හොයනවා කියලා කියන්නේ. මතකද? දැන් මේක දෙකෙන් බෙදනවා, ආයි දෙකෙන් බෙදනවා. මතකද පොඩි කාලේ කරේ 2 වර්ගය කියලා ගත්තේ? තේරුණාද? හරි. ගුණ කිරීම y වල වර්ගය. හරිද? දැන් මේ ටිකේ පොදු සාධක ගමු අපි එළියට. 2 තියෙනවා. 2 අපි ගන්න හැබැයි මෙන්න මෙයාව. 2 වර්ගය තමයි ගන්නෙ. ගුණ කරන්න ඕන 3 තියෙනවානේ. හැම එකක්ම ඕනත් හැබැයි හරි. 3 හරි. ඊළඟට x ගමු. x වල වර්ග නැහැනේ. එහෙනම් x ගමු. y මෙයාව ගන්න බෑ මොකද මෙයා ඉන්න නිසා. ඒතර y වර්ගය ගමු. හරි. එතකොට දෙවරක් 2 4යි. 4 වරක් 3 12යි. x y වර්ගය. තේරුණාද? තේරුණාද? හරි. එහෙනම් කුඩාම පොදු ගුණාකාරය එන්නේ 12යි xy වර්ග. ඔක ඉතින් එකපාරට බලු ගල්මට හිතෙන් ගන්නත් පුළුවන් ඉතින්. හරි. හොඳට වැඩ ගන්න පුළුවන් ළමයි එහෙම ගන්න ඉතින්. හරි. 7 වෙනි ප්‍රශ්නේ. 7 වෙනි ප්‍රශ්නේ මොකද්ද කියන්නේ? ඒකාකාර වේගයකින් ගමන් කරන වස්තුවක චලිතයට අදාළ හරි ඉතින් මහ ලොකු දෙයක් නෑ. හරි. දුර කාලය අතර මේ විස්තර ටික දීලා තියෙනවා. වස්තුවේ වේගය අහනවා තප්පරයට මීටර වලින්. සාමාන්‍ය දෙයක් නේද? හරි. දුර බිඳුව නම් ඕනේ නෑ. ඉතින් හරි. 4 8 12 16. කාලය 2 4 6 8. දැන් මේකේ ඒකාකාර වේගයකින් ගිහිලා කියලා ප්‍රශ්නේ කියනවනේ. ඒකාකාර වේගයක් කියලා කියන්නේ මේ අතර පරතරය සමාන වෙන්න ඕනේ දැන්. හරි. දුර 4ක් වෙනකොට 2යි නම් කාලය ගිය. තව 4ක් ගිහිල්ලානේ 8 වෙන්නේ. එතකොට එතන 2ක් යන්න ඕන. හරිනේ. මෙතන තව 4ක් ගිහිල්ලා නම් මෙතන 2ක් වැඩි වෙන්න ඕන. තේරෙනවද? ওই පරතර සමාන වෙන්න ඕන ඒකාකාර වේගයකින්. ඒකාකාර වේගයකින් ගියේ නැත්තම් මේ පරතර සමාන වෙන්නේ ඒ අනුව වෙනස් වෙනවා. තේරුණාද? දැන් මෙතන ඉතින් අහන්නේ ඕන තැනක් ගන්න පුළුවන් වලට. හරි. ඕන සංඛ්‍යා ඕන තැන් දෙකක් ගන්න දුර. ඒ කියන්නේ මෙහෙම A වල ඉඳන් B ට යනවා. ඔය මැද ඉතින් මොන හරි ටිකක් තියෙනවා ඉතින්. හරි. එතකොට මේ යන දුර අපි ගන්නවා. ඒ යන කාලය ගන්නවා. හරිද? වේගය කියන්නේ මොකද්ද? වේගය සමානයි දුර බෙදීම කාලය කියලා දන්නේ නැත්නම් I think ශිෂ්‍යත්ව පන්ති ඉඳන් එන්න වෙනවා. හරි. දුර බෙදීම කාලය. හරි. ඒතකොට දුර ගත්තොත් එහෙම අපිට ඕන නම් මෙතන ඉඳන් මෙතෙන්ට ගන්න පුළුවන්. නැත්තම් මේ දෙක අතර ගන්නත් පුළුවන්. හරි. 4යි 8යි අතර ගන්න පුළුවන්. ඕන තැනක් ගන්න. හරි. හරි අපි ගමුකෝ බිඳුවේ ඉඳන් 12ට යනවා කියලා. එතකොට දුර කීයද? 12යි. කාලය කීයද? බිඳුවේ ඉඳන් 6ට ඇවිල්ලා 12ට යනකොටනේ 6යි. මේක මීටර වලින් එන්නේ මේක ඉන්නේ තප්පර වලින්. එහෙනම් කීයද? 6 වරක් 1යි 6 වරක් 2යි. එතකොට 2යි ms ඍණ 1යි. උඩට ගියාම ඍණ එකක් වෙනවනේ. මතකද? එහෙනම් තප්පරයට මීටර වලින් කියලා යාලා කියලා තියෙන නිසා ඕනනම් 2 විතරක් දැම්මත් ඇති. එහෙම නැත්නම් ඒකකියත් එක 2යි ms ඍණ 1යි කියලා දැම්මත් ලකුණු හම්බ වෙනවා. තේරුණාද? එම වේගයෙන් වස්තුවට මීටර් 22ක් යාමට ගත වන කාලය කොච්චරද කියලා අහනවා. හරි. දැන් අපි දැන් වේගය දන්නවා.
මෙන්න මේ සමීකරණය දන්නවනේ. හරි. වේගය කියන්නේ කීයද? 2 ms ඍණ 1යි. අපෙන් අහන්නේ දුර. මීටර් 22යි. අපෙන් අහනවා කාලය නේද? හරිද? දැන් ඉතින් කොහොමද කරන්නේ? දැන් ඔයා හිතන්න මෙහෙම. මේකේ ගාන හදන්න ඕනේ දැන් නිකන් හිතෙන් ගන්නත් පුළුවන්. හරි. මේකේ තේරුම මොකද්ද? හැම තප්පරයකදීම 2 මීටර් ප්‍රමාණයක් මෙයා යනවා කියලා. හරිද? හැම තප්පරයකදීම දෙකක් යනවා. ඔන්න එක තප්පරයක් ගියා මීටර 2යි. තව තප්පරයක් ගියා මීටර 2යි. තව තප්පරයක් ගියා මීටර 2යි. තව තප්පරයක් ගියා මීටර 2යි. තේරුණාද? ඒ විදිහට මීටර 22ක් යන්න කොච්චර වෙලාවක් යනවද? එක තප්පරයකට 2 ගානේ යන්නේ. එහෙනම් දෙකේම කොච්චර තියෙනවද කියලා නේද බලා ගන්න ඕන. දෙකේම කීයක් තියෙනවද? 11ක් තියෙනව නේද? එහෙනම් තප්පර 11කින් මෙයාට මේ දුර යන්න පුළුවන්. තේරුණාද? තර්ක කරලා ගන්නත් පුළුවන්. හරිද? දැන් අපි ඕනනම් මේක මෙතනට දාලා ගමු සමීකරණයට දාලා ගමු. කාලය කියන එක දැන් අපිට ඉතින් උඩට ගන්න වෙනව නේද? මේ පැත්තට ගුණ කළා. හරි. කාලය සමානයි දෙවරක් 1යි දෙවරක් 11යි. ඒතකොට උත්තරේ 11යි කියලා එනවා. සෝරි 11යි තප්පර. හරි. තේරුණාද? තප්පර 11යි නැත්නම් අර විදිහට ගන්නත් පුළුවන්. මං හිතනවා තේරෙනවා ඇති කියලා. තේරෙන්නේ නැත්නම් කමෙන්ට් සෙක්ෂන් එකේ හරි දාන්න. මේ මම පොඩි ෂෝට් එකක් හරි දාන්නම්. ඒ තේරෙන්නේ නැති අයට එහෙම නැත්නම් මැසේජ් එකක් හරි මේ රිප්ලයි එකක් හරි දාන්නම්. හරිද? 8 වෙනි ප්‍රශ්නෙට යමු අපි. 8 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ දී ඇති වෙන් රූපයේ වෙන් රූපයක් දීලා දෙනවා. වෙන් රූපයක් කියන්නේ මොකද්ද? වෙන් වෙලා නැති රූපයක්. වෙන් රූපයක් කියන්නේ වෙන විකාරයක් නෑ මොකක්වත් නේ. හරි. මේ වඳිනකොට ඉතින් අර වෙන් වෙන්නේ නැති වෙන්න අදින්න ඕනේ. හරි. රවුමක් වෙන්න ඕනේ නෑ ඉතින් හරි. B කියලා තියෙනවා. හරි. මේ කියන්නේ මොකද්ද? සර්වත්‍ර කුලකය කියන එක කියන්නේ. දී ඇති වෙන් රූපේ A dash මේ මොකද? ඡේදනය. මේ මොකද්ද? මාලේ. මාලේ නෙමෙයි මේලේ. හරි. මේලය මේක ඡේදනය. හරිද? ඡේදනය B නේ. තේරෙනවද? හරි. ඒ ඡේදනය B හි නිරූපණය කරන ප්‍රදේශය අඳුරු කර දක්වන්න. හරි. දැන් ඔක්කොටම කලින් කුලකවල පොඩ්ඩක් මම අයිඩියා එකක් දෙන්නම් කුලක කියන්නේ මොකක්ද කියලා. හරි. කුලකය ගත්තොත් එහෙනම් දැන් මේ ලොකු මේක කියන්නේ සර්වත්‍ර කුලකයනේ. හරි. සර්වත්‍ර කුලකයේ ඔක්කොම ටික තියෙනවා. හරිද? දැන් මේ A කියලා කියන්නේ උපකුලකයක්. හරිද? මේ A නම් මේක උපකුලකයක්. ඒතකොට A කියලා කිව්වොත් එහෙනම් අපි කොහේ හරි A විතරයි පාට වෙන්නේ. හරිද? දැන් B කියලා කිව්වොත් එහෙනම් මෙතන B නම් එයා විතරයි පාට වෙන්නේ. හරි. දැන් මේ දෙක නම් ඡේදනය වෙලා නැහැ කුලක දෙක. හරි. දැන් තව රූපයක් ගන්නවා. ඒ රූපයේ A B කියලා දෙකක් තියෙනවා. හරිද? මේක A මේක B. තේරුණාද? එතකොට දැන් මේකේ මොකද්ද වෙන්නේ? දැන් අපි කියනවා මේකේ A මාලය B. මාලේ නෙවෙයි මේලේ. හරි. මම මේ මතක හිටින් මාලය කියලා කියන්නේ. ඒ කියන්නේ හැමදේම. තේරුණාද? මාල දාන්නේ කවුද? ගෑනු කට්ටිය. ගෑනු කට්ටියට සාමාන්‍යයෙන් පොඩ්ඩක් දීලා මදිනේ හැමදේම ඕන. හරිද? එතකොට A මාලය B කියලා කිව්වොත් මේ ඔක්කොම ටික යනවා. A මේලේ B කිව්වොත් ඔක්කොම ටික එනවා. තේරුණාද? ඊළඟට A ඡේදනය B කියලා කිව්වොත් එහෙනම් මොකද්ද වෙන්නේ? A ඡේදනය B කිව්වොත් ඒ ඡේදන කෑල්ල. හරිද? ඡේදනයේ කෑල්ල කියන්නේ මොකද්ද? මම ඡේදනයේ කෑල්ල ඉන්න කොහොමද පෙන්නන්න. හරි? A B කියලා දෙකක් තියෙනවා. හරිද? මෙන්න මේ ටිකනේ ඡේදනය වෙන්නේ. ඔන්න ඔය ටික විතරයි ගන්න ඕනේ. තේරුණාද? A ඡේදනයේ B කියලා කිව්වොත් ඔන්න ඔය විදිහට තමයි පාට කරන්නේ. හරිද? දැන් එතකොට මෙහෙම ඇහුවොත් එහෙම දැන් ඔයාගෙන් අහනවා කවුරු හරි ඔය ඩෑෂ් කියලා දාලා තියෙන්නේ මොකද්ද කියලා අහනවා. හරිද? ඩෑෂ් කියන්නේ මොකද්ද? A ඩෑෂ් එහෙම නැත්නම් A වල අනුපූරක. ඒ කියන්නේ A හැර අනිත් ඔක්කොම ටික. තේරුණාද ළමයි? එහෙම නැත්නම් අපි ගත්තොත් මේක තව ටිකක් සංකීර්ණ කරගමු. හරි. ඩෑෂ් කියන එකෙන් අනිවාර්යයෙන්ම කියන්නේ ඒක හැර අනිත් ඒවා කියන එක. දැන් අපි මෙතන A ඡේදනය
B කියලා එකක් ලක් පාඩ කරා මතකද ඉස්සෙල්ලා? A ඡේදනය A ඡේදනය මෙතනදී තියෙන්නේ A ඡේදනය B. හරිද? A ඡේදනය B කියලා කියන්නේ මේ ඡේදන ටික පාඩ කරාම හරි. දැන් අපි A ඡේදනය B වල ඩෑෂ් කියලා කිව්වොත් එහෙම මොකද්ද කියන්නේ? මෙන්න මේ ටික හැර අනිත් හැම එකක්ම පාට වෙනවා. තේරුණාද මං කියන එක? අපි මුලින්ම හොයාගන්න ඕන ඒ කියන කුලකය හොයාගන්න. ඊට පස්සේ ඩෑෂ් නම් එකෙන් එළිය තියෙන ටික. තේරුණාද? A ඡේදනය B වල ඩෑෂ් පාට කරනවා නම් A ඡේදනය B කියලා කියන්නේ මේ මැද තියෙන ටික ඒ ටික හැර අනිත් ඔක්කොම පාට වෙන්න ඕන. තේරුණාද? හරි මම දැන් හිතනවා තේරෙන්නේ නැති කියලා ඔයාලට. හරිද? හරි. දැන් මම මේක සාමාන්‍ය ප්‍රාථමික මට්ටමේ ඉඳන්ම කියලා දෙනවා. මොකද දැන් මගේ වීඩියෝ එක මම දන්නේ නැහැ කවුද බලන්නේ ටාගට් ඔඩියන්ස් එක. ඒක ටාගට් ඔඩියන්ස් එක මම හිතනවා එක එක තැන්වල අය වෙන්නේ නැති කියලා. يعني හොඳම බ්‍රයිට් කේස් වෙන්නත් පුළුවන්. සාමාන්‍ය මට්ටමේ අය වෙන්නත් පුළුවන්. හැමෝටම තේරෙන විදිහට මම මේ වීඩියෝ කරන්නේ. එතකොට මේ සමහර වෙලාවට මම චූටි මට්ටමේ දේවලුත් කියනවා. ඉතින් ඔයාට ඒවා තේරෙනවා නම් ස්කිප් කර කර බලන්න පුළුවන් වීඩියෝ එක. තේරුණාද? එහෙම නැත්නම් ස්පීඩ් එක වැඩි කරලා හරි බලන්න. හරි. දැන් මෙතන කියන්නේ A dash. එහෙනම් අපි මුලින්ම A dash වලට යන්න ඕන. හරි. දැන් සාමාන්‍ය මට්ටමේ ඒ කියන්නේ තේරෙන එක්කෙනෙක් නම් මෙතන ඉඳන් බැලුවම ඇති. මුල් ටික ඕනේ. හරි. A dash. A dash කියන්නේ A ට එළියෙන් තියෙන ටික. හරි. A ට එළියෙන් තියෙන ටික නේ ඔක්කොම. මිලන මේ බලන්න ඡේදනයේ නේ. හදිස්සි වෙන්න එපා. හදිස්සි වෙන්න එපා. හරිද? කියලා තියෙන එක බලන්න. හරි. දැන් මෙතන මේලේ තිබ්බනම් ඔය මං කරපු විදිහට කරගෙන යන්න පුළුවන් පට ගාලා. හරි. මේලේ කියන්නේ හැම එකම එකතු වෙනවනේ. දැන් මේලේ නෙමෙයි මේකේ තියෙන ඡේදනේ. ඡේදනේ තියෙන වෙලාවට අපිට හිම කරන්න බෑ. හරි. එතකොට මුලින්ම A dash. එහෙනම් A ට එළියේ තියෙන ඔක්කොම කියලා අපිට අයිඩියා එකක් එනවා. හරි. එහෙනම් මේ රවුමේ තියෙන ටික ඔක්කොම එනවනේ. මම නිකන් පොඩි තිත් වගේ තියන්නම්. හරි. ඕව ඔක්කොම එනවා. තේරුණාද? මේ ඔක්කොම එනවා. ඔක්කොම එළියනේ තියෙන්නේ. හැබැයි මේකේ මේ B කියලා එකක් තියෙනවනේ. එහෙනම් A ට එළියෙන් තියෙන සහ B ටත් අයත් වෙන ඒවා වෙන්න ඕන. තේරුණාද? එහෙනම් B ටත් අයත් වෙන්න. B ටත් අයත් වෙන ටික විතරක් ගත්තොත් එහෙනම් මෙන්න මේ ටික විතරයි අපිට පාඩ කරන්න වෙන්නේ. තේරුණාද? A ට එළියෙන් තියෙන්නත් ඕන B ට අයත් වෙන්නත් ඕන. B ට අයත් කොහොම මේ ටික B ට අයත්නේ. ඔව් ඒ ටික B ට අයත් තමයි. හැබැයි ඒ ටික අපි පාඩ කරන්නේ නැහැ. හේතුව තමයි ඒ ටික A ට එළියෙන් නෙවෙයිනේ තියෙන්නේ. තේරුණාද? හරි. එහෙනම් අපි පාඩ කරන්න ඕන මෙන්න මේ කොටස විතරයි. තේරුණා නේද? හරිද? හරි අපි එහෙනම් යමු ඊළඟ ප්‍රශ්නෙට. මම හිතනවා හොඳට තේරෙන්නේ නැති කියලා ඔයාලට. 9 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ රූපයේ දැක්වෙන වෘත්තයේ කේන්ද්‍රය O වේ දී ඇති තොරතුරු අනුව x අගය හොයන්න කියලා කියනවා. ඒතර වෘත්ත ප්‍රමේයන් ටික දැන් මෙතනදී අපිට ඕන වෙනවා. හරිද? වෘත්ත ප්‍රමේයන් ඉතින් මහා ගොඩකුත් නෑ ඉතින්. හරි. වෘත්ත ප්‍රමේයන් ටික ඕන මතක් කරගන්න පුළුවන් මේ ජායක් තියෙනවානේ. හරි මේ තියෙන කර වෘත්ත චතුරාශ්‍රයක් ඇත්තටම තියෙන. හරි වෘත්ත චතුරාශ්‍රය. වෘත්ත චතුරාශ්‍රයක් කියලා අපි හොයාගන්නේ කොහොමද? O වෘත්තයක් කියලා දීලා තියෙනවනේ. O කේන්ද්‍රයේ වෙච්ච O වෘත්තයක් නේ. O කේන්ද්‍රයේ වෙච්ච මේ වෘත්තයක් කියලා. හරි. වෘත්තයක මත පාද හතර තියෙනවා නම් වෘත්ත චතුරාශ්‍රයක්. තේරුණාද? හරි ඒ නැතත් මේක දැන් වෘත්තයේ මෙන්න මෙහෙම ගන්න පුළුවන්. හරි ප්‍රමේයන් කිහිපයක් තියෙනවා. හරි මේ තියෙන මේ මොකද මේ ඡාපයක් නේද? හරි මෙතනින් මෙන්න මෙතන ඉඳන් ඔන්නකොම ජායක් ඇඳලා එතන ඉඳන් මෙන්න මෙතන ආපාතනය කරන කෝණයක් තියෙනවා. හරිද? මේක 30යි කියලා යාලා දීලා තියෙනවා. තේරුණාද? ඊට පස්සේ දැන් මෙතන ඉඳන් මෙතනයි. දැන් A C ගත්තොත් එහෙම ඒ තැන් වල ඉඳන් කේන්ද්‍රේ හරහා ගිහිල්ලා දැන් මේ O කේන්ද්‍රේ හරහා ගිහිල්ලා මෙන්න මෙතන ආපාතනය කරන තව කෝණයක් තියෙනවා. තේරුණාද? හරිද? එතකොට
අපෙන් අහන්නේ මේකනේ. මේක තමයි අහන්නේ. හරි. තමයි අහන්නේ. හරි. අර්ධ වෘත්තයේ කෝණය ඍජු කෝණී වේ කියලා ප්‍රමේයක් තියෙනවා. හරිද? ඒක මතකද ඔයාලට? මම චුට්ටක් මේ ඕන් නැති ඒවත් කියනවා මෙතන. හරි. මේ කියන්නේ මෙතනට අර දැන් ප්‍රශ්නෙට වාට ඉන්නේ බෑ මුලින්ම. හරි. මම ඉස්සලම් ප්‍රමේයන් ටික කියන්නම්කෝ. මොනවා වෘත්ත ටිකක් අඳගන්න. හරි. එකක් තමයි අර්ධ වෘත්තයේ කෝණය ඍජු කෝණී වේ. ඔන්න එක ප්‍රමේයක්. හරිද? ඔන්න එක ප්‍රමේයක්. හරි. ඊට පස්සේ දැන් මේ ඔයාලා හිතන විදිහට මම මේ ප්‍රශ්නෙට එන්නේ. නැත්නම් මට එකපාරට මෙහෙම කියලා කියන්න පුළුවන්. ඉතින් එහෙම කියලා වැඩක් නැහැනේ. හරි එකම තැනින් පටන්ගෙන අපි ඔහොම ගියොත් එහෙම මේ කෝණයට මේ කෝණය සමාන වෙනවා කියලා ප්‍රමේයක් තියෙනවා. හරිද? තව ප්‍රමේයක් තියෙනවා. කේන්ද්‍රය මත ආපාතනය කරන ලබන කෝණය ඉදිරි කොටස මත ආපාතනය කරන ලබන කෝණය මෙන් දෙගුණයක් වේ කියලා ප්‍රමේයක් තියෙනවා. හරි. ඔකේ ලයික් කරන්න ඕන. හරි. තේරුණාද? මේක 2x නා මේක x වෙනවා. තේරුණාද? හරි. දැන් ඔය කොහොම ටික ඔළුවේ තියාගන්න වෙනවා ඔයාලට. හරිද? එතකොට දැන් මෙතන මෙන්න මේ දෙකෙන් A වල ඉඳන් AC වල ඉඳන් මේ පැත්තට කෝණය ආපාතනය වෙලා තියෙන්නේ. හරිද? එහෙනම් එතන ඉඳන්ම නේද මේ පැත්තට මේ කෝණය ආපාතනය වෙලා තියෙන්නේ. තේරුණාද? එහෙනම් x කියලා කියන්නේ CBA කෝණයට නේද? තේරුණාද? ඒකන නේද? එකම තැනින් පටන් ගන්න. AC වලින් පටන්ගෙන මේ පැත්තට ආපාතනය කරන ලබන කෝණය මේ B වලින් හැදෙනවා. AC වලින් පටන්ගෙන මේ පැත්තට ආපාතනය කරන ලබන කෝණය X වලින් හැදෙනවා. තේරුණාද? හරි. දැන් එතකොට අපි දන්නවා මේ කෝණය 30යි. දැන් මේ අර්ධ වෘත්තයක්නේ. ඕවල යනවා කියලා. එහෙනම් අර්ධ වෘත්තයේ කෝණය මෙන්න මේක ඍජු කෝණයක් වෙන්න ඕන. තේරුණාද? එහෙනම් CAB කියලා කියන්නේ අනිවාර්යයෙන්ම අංශක 90ක් වෙන්න ඕන. තේරුණාද? ඒක 90ක් වෙලා මේක 30ක් වෙලා නිකන් මෙහෙම ත්‍රිකෝණයක් නේද උඩ තියෙන්නේ. මේක 90ක් වෙනවා. මේක 30ක් වෙනවලු. දැන් මේ කෝණය කීයද එහෙනම්? මේ කෝණය එහෙනම් 60ක් වෙන්න ඕන. තේරුණාද? ඒක 60ක් නම් මෙතනින් යන මේ පැත්තේ කෝණයත් 60ක් වෙන්න ඕන. තේරුණාද? තේරුණාද? හරි. වන්දාර ඉස්සෙල්ලා දැන් මේ ප්‍රශ්නේ තේරෙන්නේ නැති කියලා මම හිතනවා. ඉස්සෙල්ලා මම කියවනේ වෘත්ත චතුරස්‍ර කතාවක්. හරි වෘත්ත චතුරස්‍ර කතාවේදී දැන් ඔක තාම මේ පාල් දෙක යා කරන්න චතුරස්‍රයක් හැදිලා නැහැ නේ මෙතන. හරි වෘත්ත චතුරස්‍ර කතාවේදී දැන් මෙතන 90ක් කියලා ආවනේ. තේරුණාද? මෙතන 60ක් කියලා. ඒතර මේ කෝණය ගන්න ඕන. හරි. මෙන්න මේ කෝණයත් ගන්න ඕන. ඒකෙත් තව ප්‍රමේයක් තියෙනවා. ඉතින් මෙතනත් 90ක් එනවා. කොහොමද එන්නේ කියලා බලමු දෙන පට ගාලා. හරි. එතකොට අපිට මෙතන ගන්න AB වල ඉඳන් AB වල ඉඳන් මෙතන ආපාතනය කරන ලබන කෝණය AB වල ඉඳන් මෙතන ආපාතනය කරන ලබන කෝණයට සමාන වෙනවා. මේක 30යි නම් මේකත් 30ක් වෙනවා. දැන් මේක 60යි නම් 60යි 30යි 90යි නේද? එතකොට අපිට එනවා මේ කෝණය 90යි මේ කෝණය 90යි 90යි 180යි. එහෙනම් සම්මුඛ කෝණ පරිපූර්ණක වේ කියලා ප්‍රමේයක් තියෙනවා තව එකක්. තේරුණාද? තව වෘත්ත චතුරස්‍ර වල තව එක ප්‍රමේයක් තියෙනවා. ඒක අපි ඉස්සරහට බලමු. හරි. නවනේ ප්‍රශ්නේ තේරුණාද ඔයාලට? මහා ලොකු දෙයක් නෑ. හරි. ප්‍රමේයන් දෙකයි පාවිච්චි වෙන්නේ. එකක් තමයි අර්ධ වෘත්තයේ කෝණය ඍජු කෝණී වේ කියලා එක ප්‍රමේයක් තියෙනවා. හරිද? ඒක 90යි. ඊළඟට එකම කෝණයේ එකම ලක්ෂයකින් එකම ඡාපයේ ඉඳන් ආපාතනය කරන ලබන කෝණ දෙකක් සමාන වෙනවා කියන එක තමයි අනිත් ප්‍රමේය. හරි. මේ ඔතන ඉඳන් ඉදිරි කොටස මත ආපාතනය කරන ලබන කෝණයක් තියෙනවා. මෙතන ඉඳන්ම මේ AB කියලා ගමුකෝ. එතන ඉඳන් මේ පැත්තට ආපාතනය කරන ලබන තව කෝණයක් තියෙනවා. හරිද? එහෙනම් මේක x නම් මේක x වෙනවා. තේරුණාද? මහා ලොකු දෙයක් නෑ ඉතින්. හරිද? මේක 30යි නම් මේකත් 30ක් වෙන්න ඕන. sorry මට වැරදුනා පොඩ්ඩක්. මේක අහලා තියෙන අනිත් පැත්තටනේ. මම ඉස්සෙල්ලා කියපු කතාව හරිය. එතකොට මෙතන මේ අහලා තියෙන අනිත් පැත්ත. මේ පැත්තේ කෝණයත් එක්ක යන්න ඕන. හරි. මෙතනයි අරගෙන මේ පැත්තට ආපාතනය කරන ලබන කෝණය මේ පැත්තට ආපාතනය කරන ලබන කෝණයට සමාන වෙනවා.
තේරුණාද? හරි. මේක 30යි මේක 60යි එහෙනම් මේක 30යි මේක 90යි එහෙනම් මේක 60ක් වෙන්න ඕනේ. මේක 60ක් වෙනකොට මේ පැත්තේ කෝණයත් 60ක් වෙන්න ඕනේ. තේරුණාද? හරි අපි එහෙනම් යමු ඊළඟ ප්‍රශ්නෙට. 10 ලඝු ප්‍රශ්නයක් තියෙන නේද? ලඝු A පාදයට B හි ලඝු ගණකේ සමානයි C කියලා දීලා තියෙනවා. හරිද? එතකොට දැන් ඔක කොහොම කිව්වට තේරෙන්නේ නැහැ. මම හැමදාම මතක තියාගන්න මෙහෙම. ලඝු 10 පාදයට C ලඝු ගණකේ කීයද? 2යිනේ. ඒක ඕන මිනිස්සෙක් දන්නවනේ. දන්නේ නැද්ද? 10 වර්ගය කීයද? 100 නේද? මම හැමදාම මතක තියාගෙන ඉන්න ඕක. හරි. 10 වර්ගය සමානයි 100. නැත්නම් ලඝු වල මේ නිකන් අර සමීකරණ දෙයක් වගේ තියෙනවා. ලඝු වල ප්‍රමේයන් දෙයක් වගේ දෙකක් තියෙනවා. ඒ දෙක මතක තියාගන්න ඕන. හරි. 10 වර්ගය 100 කියලා ඕන මිනිස්සෙක් දන්නවනේ. හරි. දැන් ලඝු වලට දැම්මට පස්සේ මේ 10 පාදයට 100 ලඝු ගණකය සමානයි. මෙන්න මේ දෙක මේ පැත්තට එනවා. තේරෙනවද? ඕක තමයි ඔය තියෙන්නේ. එහෙම නැත්නම් ඕක අපිට ඕන නම් මෙහෙම ගන්න පුළුවන්. හරි. ලඝු A පාදයට දැන් B කියලා ගමුකෝ. B වල C කියලා ගමු මේ. C වල ලඝු ගණකය සමානයි B කියලා අපි හිතමුකෝ. හරිද? ඒ කියන්නේ මොකද්ද? A කියලා කියන්නේ අපේ 10 වගේ. හරි. මේ එතකොට මේ B නේ. A වල B වෙන ලඝු ගණකේ සමානයි C. තේරෙනවද? ඔහොම මතක තියාගන්න ඕන. හරි. sorry මේ තේරෙනවද? හරි දැන් ඉතින් ඔය කතාව තමයි මෙතනට ඇප්ලයි කරන්න ඕනේ. මෙතන මොකද්ද දීලා තියෙන්නේ? ආයෙලා අහනවා මොකද්ද කියලා නේ. හරිම ලේසි. හරි. A වල C සමානයි 10 2 සමානයි 100 නේද? එහෙනම් B. ඕක තමයි උත්තරේ. මේවා ඉතින් සාමාන්‍ය පොඩි පන්ති වල වුණත් කරන්න පුළුවන් ප්‍රශ්න. හරි. අපි එන 11ට යමු ඊළඟ ප්‍රශ්නේ. සුළු කරන්න තියෙන නේද? ගුණ කරන්න තියෙන්නේ. 11. මම ඉස්සෙල්ලා ඔයාලට තිබ්බ විජීය භාග දෙකක් එකතු කරන ප්‍රශ්නයක් තිබ්බා. එකතු කරද්දී අඩු කරද්දී අපිට ගැටලුවක් එකතු කරද්දී අඩු කරද්දී අපිට වෙනවා මොකද කුඩාපද ගුණාකාරය හොයාගන්න. හැබැයි ගුණ කරද්දී කුඩාපද ගුණාකාරය හොයන්න ඕන නෑ. හරිම ලේසි ගුණ කරද්දී බෙදද්දී. හැබැයි බෙදද්දී උඩයට මාරු කරන්න ඕනේ. ඒක මතක තියාගන්න. 6x. හරි සාමාන්‍ය විදියට ඔයාලට කප යන්න තියෙන්නේ. x 1යි මෙතන x 1යි. 3 වරක් 1යි 3 වරක් 2යි. හරිද? 6 වරක් මේ y වරක් 1යි මෙතන y වර්ගයක් තියෙන එකෙන් ගියාට පස්සේ 1y එකයි ඉතුරු වෙන්නේ. හරි? තේරුණාද? දැන් මේ දෙක අමතක කරන්න එපා. හරි. 5y බෙදීම 2යි. තේරුණාද? ඔක තමයි උත්තරේ. එහෙම නැත්නම් ඔයාලට ඕනනම් පුළුවන් තව ටිකක් ලස්සනට ලියන්න ඕන නම් දැන් 2න් 5y කියන එක කැතයි වගේ නම් 5ට 2 ඒවා 2යි නේද? කොහොම ලියන්න පුළුවන්? තේරුණාද? දේවරත් 2 4යි මෙතන 1යි y කියලා ඕන ලියන්න. දැන් y දේවරත් 2 4යි 1යි 5යි. ඒතර 5යි y එනවා. හරිද? ඇදලා මේ විදිහට ලියන එකක් ලොකුවට බලාපොරොත්තු වෙන්නේ නැහැ. මෙන්න මේ ටික විතර ලියුවම ඇති. හරිද? තේරුණා නේද ළමයි? හරි. ඊළඟට 13ට අපි යමු. බෙදෙන එකත් ඔය ගාම කියලා දෙන්නද ඕන්න? මහ ලොකු දෙයක් නෑ. හරි. අපි හිතන්නකෝ 3x බෙදීම y sorry y ඊට පස්සේ මෙතන බෙදීම ලකුණක් තියෙනවා. හරිද? හරිද? හරි. එතකොට අපි මේ පැත්තට දාගමු y මෙතනට දාගමු y වර්ගයක්වත් දාමුනේ. හරි. මෙතනට දාගමු 2 වගේ එකක්. හරි. දැන් මොකද කරන්නේ? දැන් අපි කරන්නේ 3x බෙදීම y වර්ගය. දැන් මේ බෙදීම ලකුණ වෙනකොට ගුණ කිරීමක් දාගන්නවා. උඩයට මාරු කරන්න ඕන. 2 යනවා මෙතනට y එනවා. හරිද? කැපෙන්නේ නැහැ මොකක්වත් නේ. ඒකයි අවුල මෙතන. නෑ පුළුවන් නේ. නෑ කැපෙන්නේ නැහැ නේ. මෙතනට y එකක් දාගමුකෝ. හරි. එතකොට y වලට y එකයි මෙතන y එකට y එකක් යනවා. හරි. එතකොට 3x 2කින් ගුණ වුණාම 6x වෙනවා. y වර්ගය. චර. තේරුණාද?
හරි. අපි යමු 12 වෙනි ප්‍රශ්නෙට. 12 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක කොටසක් මෙහි දැක්වේ. 11 සිට 15 පන්ති ප්‍රාන්තරයේ ඉහළ පන්ති සීමාව 15 පන්ති සීමායිම හරි ඕක මෙහෙමයි. හරිද? පන්ති ප්‍රාන්තර අනිත් එක තමයි සංඛ්‍යාතය. තේරුණාද? හරි. 5 10 ඊළඟේ පටන් ගන්න කියන්නේ කියලා බලන්න. 11 15. ඒතකොට 11 15. දැන් මේ 11යි 10යි අතර මොකක් හරි එකක් තියෙන්න ඕනේ. 10.5 10.6 10.7 10.8 10.9. එහෙම මැද තියෙනවනේ පොඩි මොකක් හරි සීන් එකක්. ඒක ඔළුවේ තියාගන්න ඕන. හරිද? ඊට සංඛ්‍යාතය දෙන 2යි. සංඛ්‍යාතේ වැඩකුත් නැහැ මෙතන මේ ප්‍රශ්නෙට වැඩක් නැහැ මෙතන. හරි 2යි අනිත් එකේ 3යි කොහොමම තියෙනවා. හරිද? දැන් එතකොට 5යි 10යි කියන පන්තියේ ගමුකෝ අපි. දැන් මේ පන්තියේ ඉහළ පන්ති මායිම. හරි. ඉහළ පන්ති මායිම ගත්තොත් ඉහළම එක කීයද? ඉහළම එක කීයද? දැන් අපිට එකපාරට ඉහළම අගයේ 10 වගේ පේනවා. ඒකට අපි කියන්නේ සීමාව කියලා. හරිද? ඉහළ පන්ති සීමාව. හරිද? ඉහළ පන්ති සීමාව. එහෙනම් මේක මොකද්ද? පහළ පන්ති සීමාව. හැබැයි මායිම කියන්නේ වෙන එකක්. දැන් අනිත් පන්තිය ගන්නකො. ඒ පන්තිය 11 න් පටන් ගන්න. 11 ඉඳන් 15ට යනකම්. දැන් මේකේ පහළ පන්ති සීමාව. දැන් මේ අතර තමයි මායිම තියෙන්නේ. තේරුණාද? තේරුණාද මං කියන එක? හරි. එතකොට මේ මායිම ගන්නකොට මේ දෙකේ හරි මැද වෙන්න ඕන. 10 ධන 11 බෙදනවා 2ට. එහෙනම් කීයද? 10.5යි නේද? තේරුණාද ළමයි? ඒක දැන් වචන ටිකේ පොඩි මතක තියාගන්න එකක් තමයි තියෙන්නේ. සීමාව කියන්නේ උඩ මේක. පන්ති තරම ඕනනම් අහන්න පුළුවන්. එතකොට මේ දෙක අතර කොච්චර ප්‍රමාණයක් තියෙනවද කියන එක. හරි. තේරුණා නේද? හරි. එතකොට අපි යමු ඊළඟ කොටසට. 13 ABCD කියලා සමාන්තර ආශ්‍රයයක් තියෙනවා. සමාන්තර ආශ්‍රය වල ප්‍රමේයන්නේ. හරි. සමාන්තර ආශ්‍රය වල ප්‍රමේයන් වලට එන්න කලින් ඔයා මේ සමාන්තර රේඛා දෙකක තීර්යක රේඛාවකින් ඡේදනය වීමෙන් සෑදෙන ප්‍රමේයන් ටිකක් තියෙනවා. හරි. මිත්‍ර කෝණ පරිපූරක වේ. මිත්‍ර කෝණ කියන්නේ C අකුර වගේ ඒවා. ඊළඟට මේ මොනවාද? ඒකාන්ත අනුරූප කෝණ සමාන වේ. අනුරූප කෝණ කියලා කියන්නේ මෙන්න මේකයි වගේ. මේකයි වගේ. අනිත් පැත්තේ තේ විදිහටම. හරි. ඊළඟට ඒකාන්තර කෝණ සමාන වේ. ඔය ප්‍රමේයන් ටික දැනන් ඉන්න ඕන ඔක්කොටම කලින්. තේරුණාද? ඊළඟට දැනගන්න ඕන ඒ ටික විතරක් ඇති. ඉතින් ඕන්න. තව කියන්න පුළුවන්. බලමු. හරි. තව ප්‍රමේයන් ටිකක් තියෙනවා ඉතින්. සමාන්තර ආශ්‍රවල ප්‍රමේයන් අපි කතා කරේ නෑනේ. සමාන්තර ආශ්‍රයකින් ලක්ෂණන්ත එක තමයි ප්‍රමේයන් ටික එන්නේ. අපි ওই ටිකෙන් බලමු ගේමක් ගහගන්න පුළුවන් නේද කියලා වලට. හරි. A B C D කියලා සමාන්තර ආශ්‍රයක් තියෙනවා. සමාන්තර ආශ්‍රයක් නම් සමාන්තරයිනේ. රොම්බසයක් කරේ මේ නෙවෙයි. ඉතින් මේක මේ දෙකට සමාන වෙනවා. හරි. සමාන්තර වෙනවා. හරි. සමාන වෙන්නේ සම්මුඛ සමාන්තර ආශ්‍රයක ලක්ෂණ ටික ඉස්සෙල්ලා බලා ගන්න වෙනවා වලට. හරිද? සමාන්තර ආශ්‍රයක ලක්ෂණ ටිකක් තියෙනවා. සම්මුඛ පාද සමාන්තර වෙනවා. හරිද? සම්මුඛ පාද සමාන්තර වෙනවා. හරි. ඔයාලට පොඩි වැඩක් දෙන්න. දැන් හැම එකම මම මෙච්චර වෙලා කිව්වනේ. ඔක බලන්න. හරි. පොත පෙළලා සමාන්තර ආශ්‍රයක ලක්ෂණ බලන්න. ඊට පස්සේ සමාන්තර ආශ්‍රය වර්ග තියෙනවා. එක එක වෙනස් වෙනස් සමාන්තර ආශ්‍රය. මේ සමාන්තර ආශ්‍රය වල කොහොමද ඔය ලක්ෂණ වෙනස් වෙන්නේ කියලා බලා ගන්න. නැත්නම් මේක මම විතරයිනේ කියන්නේ. හරි. ඒක බලා ගන්න. ඊට පස්සේ මේ ප්‍රශ්නෙට ඕන වෙන ටික මම කියන්නම්. ඉතින් හරි AB කියලානේ 12යි කියලා දීලා තියෙනවා.
12යි. BCD ත්‍රිකෝණයේ වර්ගඵලය BCD කියන්නේ මොකද? BCD ත්‍රිකෝණයේ වර්ගඵලය 48යි කියලා දීලා තියෙනවා. AP හි දිග සොයන්න කියලා කියනවා. AP කියන්නේ මොකද? මේකනේ. AP වල දිග හොයන්න කියලා කියනවා. හරිද? දැන් එතකොට අපිට පොඩි ප්‍රශ්නයක් එනවා. දැන් නිකන් හිතන්නකො මෙහෙම. හරි මට මේක කියන්න වෙනවා. ඉතින් නැත්තම් බෑනේ. හරි. සමාන්තර ආශ්‍රයක විකර්ණ මගින් මේ විකර්ණේ තියෙන ඔය විකර්ණයේ මගින් සමාන්තර ආශ්‍රය සමාන කොටස් දෙකකට. ඒ කියන්නේ අතරම වර්ගඵල සමාන විදිහට කොටස් දෙකකට බෙදෙනවා. හරිද? ඒක දැනගන්න ඕන ඔයාලා. හරි ඒක දන්නේ නැත්නම් මේක හදන්න අමාරුයි ඉතින්. හරි. එතකොට BCD කියලා කියන්නේ මෙන්න මේ කෑල්ලනේ. මේ කෑල්ල 48යි නම් මේ කෑල්ලත් කීයද වෙන්න ඕන? 48ක් වෙන්න ඕන. තේරුණාද ඒක? හරිද? ඊළඟට දැන් අපි අනිත් පැත්තට ඇන්දොත් එහෙම ඒත් ඉතින් මේ කෑල්ල දෙක සමාන කොටස් දෙකකට බෙදෙන්න ඕනේ. ඒක තේරුණාද මුලින්ම? හරිද? එහෙනම් ABD කෝණය BCD ත්‍රිකෝණයට සමාන නම් හරිද? BCA කෝණයනේ. B හරිද? AP දිග නේද අහලා දෙන්නේ මේකේ. ඔව් හරි. එතකොට දැන් මෙන්න මේ දෙක සමාන නම් එහෙනම් පොඩි වෙනසක් කරනවා මේකට. හරි. චටකින. හරි. ඔක මැකුවනේ. හරි. දැන් එතකොට මොකද්ද වෙන්නේ? දැන් මේ දෙක සමානයි කියලා කිව්වනේ. මේක 48යි මේකත් 48යි. හරිද? එහෙනම් මුළු ත්‍රිකෝණය කීයද? 96ක් වෙන්නේ පෑ නේද? 48යි 96ක් වෙනවා. වර්ග සෙන්ටිමීටර්. හරි. දැන් මේකෙමුත් මේක සමාන කොටස් දෙකකට බෙදෙන්න එපා. මේකයි මේකයිනේ. හරිද? එහෙනම් මේකත් 48යි මේකත් 48යි. සාමාන්‍ය දෙයක් ඉතින්. හරි. දැන් අපිට දීලා තියෙනවා මෙන්න මේකේ ලම්බෝස දීලා තියෙනවානේ. ඒක තමයි අහන්නේ AP. පාදයේ ටික අපි දන්නව නේද? AB 12යි කියලා කියනවානේ. 12යි. ඒක 12යි නම් මේකත් 12ක් වෙන්න ඕනේ ඉතින්. හරි. ඒව ලක්ෂණ. හරි. සම්මුඛ පාද සමාන්තර වගේම සමානත් වෙනවා. තේරුණාද? සම්මුඛ පාද සමාන්තර වගේම සමානත් වෙනවා. ඒක ලක්ෂණයක්. මේක 12ක් නම් මේකත් 12ක් වෙනවා. එතකොට දැන් මේ වගේ ත්‍රිකෝණයක් අපිට තියෙනවා. සම්මුඛ පාද මේ ආධාරකයේ 12යි ලම්බ උස හොයන්න ඕන වර්ගඵලය අපි දන්නවා 48යි කියලා. 40 පොඩකින් 48යි කියලා අපි දන්නවා. හරිද? එතකොට කොහොමද හොයන්නේ? දෙකෙනෙක් ගුණ කිරීම ආධාරක පාදයේ 12යි ලම්බ උස AP සමානයි 48යි. දෙවරක් 1යි දෙවරක් 6යි. 6 වරක් 1යි 6 වරක් කීයද? 8යි නේද? 8 වරක් 5 40 48යි. එහෙනම් AP කියන්නේ 8යි සෙන්ටිමීටර්. මේක හොයන්න හදන්න තව ක්‍රමයක් තියෙනවා. ඕනනම් පුළුවන් සමාන්තර ආශ්‍රයක වර්ගඵලය හොයන්නේ කොහොමද? සමාන්තර ආශ්‍රයක වර්ගඵලය හොයන්නේ පාදයක දිග ගුණ කරනවා මේ ආධාර ලම්බක උසෙන්. එහෙම හොයන්නත් පුළුවන්. හරි. එතකොට 96 සමානයි. මේක දන්නවා අපි 12යි. ඕන මේකම ගන්නකො 12යි. මේක ලම්බක උස. හරි. 12යි AP කියලා ගන්න පුළුවන්. එතකොට කෙලින්ම 8යි කියලා එනවා. AP සමානයි 8යි කියලා එනවා. විභාගෙට මේක ලිව්වනම් ඇති. හරි. තේරුණාද? හරි. මම හිතනවා සමාන්තර ආශ්‍ර ගානක් තේරෙන්නේ නැති කියලා. දැන් අපි යමු 14ට. 14 සමතලා බිමක පිහිටි සිරස් කණුවක් සමතලා බිමක පිහිටි සමතලා බිම මොකක් හරි කණුවක් AB වන අතර මේක A මේක B. සිරස් කණුව සිරස් අංශ කණුවෙන් යන්න ඕන. හරි. කණුවක් AB වන අතර P හා Q රූපයේ පදි සමතලා බිම මත පිහිටි ලක්ෂ දෙකක්. P Q Q සිට බලන කල AB හි කණුවේ මුදුන වන B පෙනෙන්නේ
මෙතන ඉඳන් බැලුවම නෝක පේන්නේ 70ක ආරෝහණ ආහින කට හැරෙනවනේ. දැන් ආ කියන්නේ ආරෝහණ උඩ. හරිද? ආරෝහණ කෝණයකින් B සිට බලන කල P දර්ශනය වන්නේ අද එතන ඉඳන් බලන්න. දැන් හරි මෙතනින් ඇහැ තියන්න ඕන. තේරුණාද? මෙතනින් තමයි ඇහැ තියලා තියෙන්නේ. එතකොට මේකට සාපේක්ෂව තමයි පහළට එන්න ඕන. හරිද? එතන ඉඳන් බලනකොට අපිට කියලා තියෙන්නේ P වල ගැනනේ. හරිද? එහෙනම් සම්පූර්ණ පහළටම නෙවෙයි එන්නේ අරක ඇත්තටම. මේ එක වැටෙන්නේ මෙන්න මෙතනට එනකම් විතරයි. ඔන්න ඔහොම වෙලා මෙතනින් අතර වෙනවා. හරි පහළටම යන්නේ නැහැ. තේරුණාද? ඒක පේන්නේ අංශක 50කින් කියලා කියනවා. තේරුණාද මම කියපු එක? හරිද? 50කිනි අවරෝහණ කොන අවරෝහණ පහත් වෙනවා. හරි. මෙම තොරතුරු රූපයේ ලකුණු කරන්න. ඉතින් ඔච්චරයි ගන්න තියෙන්නේ. තේරුණාද? ඔය ටික හරියට ලකුණු කරා නම් මේ අංශක 50 ලකුණු කරන එකටයි 70 ලකුණු කරන එකටම ලකුණු හම්බෙන්න මේ මේකක් දාලා තියන 90යි කියන එක. හරි. මේ කඩේරි ඕන. හරි. ඒක ඕන. හෙටි කරන ලකුණු සම්පූර්ණ ලකුණු හම්බෙනවා. තේරුණාද? හරි. 15 තව මේකෙන් ගණන් අහන්න නැහැ මේක. දෙවෙනි කොටසේ ගණන් තියෙනවා මේකෙන් හදන්න පුළුවන් කරන්. හරි. 15 වෙනි ප්‍රශ්නේ. 15 වෙනි ප්‍රශ්නේ මොකද්ද තියෙන්නේ කියලා බලන්නකො ඉස්සෙල්ලාම. 15 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ පළවෙනි පදයේ 6ද දෙවෙනි පදයේ ගුණෝත්තර ශ්‍රේණියක් ගැන නේ අහන්නේ. හරි. දැන් ඉතින් ගුණෝත්තර ශ්‍රේණි වල සමීකරණය මතක තියෙන්න ඕනේ මෙතකට ඉතින්. හරි. සමීකරණය මතක නැත්නම් මොකද අපි කරන්නේ? අපි ඉතින් ගුණෝත්තර ශ්‍රේණියක් කියන්නේ මොකද්ද කියලා ගමු. ගුණෝත්තර ශ්‍රේණියක් කියන්නේ මෙන්න මේ වගේ එකක්. 2 යම්කි සංඛ්‍යාවෙන් ගුණ. අපි 3ෙන් ගුණ කරමුද? 2 වරක් 3 6. 6 3ෙන් ගුණ කරමුද? 6 වරක් 3 18යි. 18 3ෙන් ගුණ කරමුද? 8 වරක් 3 48න් 8යි. 4ක් ඉතිරි 7යි. 4ක් ඉතිරි 3ෙන් ගුණ වුණාම 3 4 78යි. ඇතිනේ. ඉතින් යාට අමාරුයිනේ. හරි. 3ෙන් ගුණ කරගෙන ගියානේ. මෙතනත් 3ෙන් ගුණ කරේ, මෙතනත් 3ෙන් ගුණ කරේ, මෙතනත් 3ෙන් ගුණ කරේ. තේරෙනවද? දැන් මේ බෙදලා බෙද බෙදා යන්නත් පුළුවන් නේද? එහෙමනම් ගුණ කර කර හරි බෙද බෙදා හරි දැන් 100 50 25 12.5 ඒ වගේ දෙකෙන් දෙකනේ බෙද බෙදී ගිහිල්ලා තියෙන්නේ. තේරුණාද? ඒ වගේ ගුණ වෙවි හරි බෙදි බෙදී හරි යනවා නියත සංඛ්‍යාවකින්. අන්න ඒ වගේ ඒවට තමයි අපි කියන්නේ ගුණෝත්තර ශ්‍රේණියක් කියලා. තේරුණාද? එතකොට මම මේක පොඩ්ඩක් මකන්නම්. එතකොට ඒ වගේ වෙලාවකදී අපි ගුණෝත්තර ශ්‍රේණියක් කියලා කිව්වනේ. මෙහෙම තිත්තුණක් තියන ඉස්සරහට යනවනේ ශ්‍රේණිය. ඒතර ගුණෝත්තර ශ්‍රේණියක අපෙන් අහන්නේ මේ වගේ පළවෙනි පදයේ 6ද අපි දැන් පළවෙනි පදයේ 2ද කියලා. පළවෙනි පදයේ 2ද දෙවෙනි පදය මොකක් හරි තව සංඛ්‍යාවක් කියලා කියනවා 6 කියලා හිතන්නකෝ. ගුණෝත්තර ශ්‍රේණියක තුන්වෙනි පදේ හොයන්න කියලා අහනවා. මේක දැන් හරීම ලේසි ඉතින් හරි. දැන් අපි හිතමු පළවෙනි පදයේ 2ද දෙවෙනි පදයේ 6ද වෙන ශ්‍රේණියක තුන්වෙනි පදේ කීයද කියලා අහනවා අපෙන්. අපි මොකද්ද කරන්නේ? අපි කරන්නේ ඉස්සෙල්ලාම අර මේකේදී මේ තුන හොයාගත්තා නම් හරිනේ. ඒ කියන්නේ දෙවෙනි පදයේ පළවෙනි පදයෙන් බෙදලා හරි අපි බලනවා මේකේ පොදු අනුපාතය කීයද කියලා. හරිද? 6 2කින් බෙදුවම කීයද? 3යි. එහෙනම් අපි දැනගන්න පොදු අනුපාතය 3යි. එහෙනම් මේක 3ෙන් ගුණ වෙවි තමයි ගිහිල්ලා තියෙන්නේ. එහෙනම් මේක 3ෙන් ගුණ වෙලා ගිහිල්ලා තියෙනවා. තුන්වෙනි පදේ හොයන්නේ ආයෙ පාර 3ෙන් ගුණ කරන්න ඕනේ. තේරුණාද? එහෙනම් 6 වරක් 3 18යි කියලා එනවා. හරිද? මේක සමීකරණයක් තියෙනවා. සමීකරණයට කලින් මම වට ක්‍රමය කියලා දෙන්නම්. හරිද? දැන් අපි යමු ඇත්තටම ගානට. දැන් ගානේ මොකද්ද කියන්නේ? ගානේ කියන්නේ පළවෙනි පදයේ 6ද දෙවෙනි පදය ඍණ 12ද වෙන. එහෙනම් දැන් පොඩි කේස් එකක් තියෙනවානේ. අපි දැන් මේක ඍණ වෙලානේ. ඒ කියන්නේ බෙදි බෙදි තමයි ප්‍රශ්නේ ගිහිල්ලා තියෙන්නේ. හරි අපි ඍණ 12 කලින් විදිහට බෙදමු. ඍණ 12 6ෙන් බෙදමු. හරිද? දැන් ධනයි ඍණයි. ධනයි ඍණයි නම් ඍණ වෙනවා. ඒ කියන්නේ ලකුණ අසමාන නම් ඍණ වෙනවනේ. ලකුණ සමාන නම් තමයි ධන වෙන්නේ. හරි? ඍණ 12 6ෙන් බෙදුවම 2යි. ඍණ 2කින් තමයි මේක එහෙනම් ගුණ වෙලා තියෙන්නේ. තේරුණාද? තේරුණාද? හරි.
දැන් 6 ඍණ 2කින් ගුණ කරාම කීයද? 6 ගුණ කිරීම ඍණ 2 සමානයි ධනයි ඍණයි ඍණ 12යි. ඍණ 12 එහෙනම් ආයි පාරක් ඍණ 2කින් ගුණ කරන්න. ඍණ ඍණයි ධන වෙනවනේ 12 සරත් 2 24යි. එහෙනම් ඊළඟ ප්‍රශ්නේ මේක 24ක් තමයි වෙන්නේ. ඒක ධන 24. ඊළඟ පදේ ආයි ඍණ 2කින් ගුණ කරන්න ඕනේ. එතකොට ධනයි ඍණයි ඍණ වෙනවා. 24 වරක් 2 48යි. ඊළඟට ධන වෙනවා 48 වරක් 96. තේරුණාද? ඔහොම ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් සමීකරණයට දාන්න. සමීකරණය සමාන තමයි t වල n වෙනි පදය. හරිද? AR වල එන්රි නිකෝගේ මට මතක අපි බලමු. දැන් අපි ගමු මේක ගමු 3 t වල 3 අපි දන්නවනේ 18යි කියලා සමානයි a කියන්නේ කීයද 2යි r කියන්නේ කීයද අපි දන්නවනේ 3යි කියලා 3 3 අඩු කිරීම 1 මේ ගුණ කිරීමක් හරි 2 ගුණ කිරීම 3 3න් එකක් අඩු කරාම 2යිනේ 2 ගුණ කිරීම 3 වර්ගය 3 වරක් 3 9 9 වරක් 2 18 හරිනේ එහෙනම් අපි සමීකරණය හරි කියලා අපිට තේරෙනවා දැන් හරි හරිද AR වල n ඍණ 1 ඔක සමීකරණයක් විදිහට ඕනනම් මතක තියාගන්න එහෙම නැත්නම් ඉතින් අර විදිහට හදලා ගන්න පුළුවන් හැබැයි වේගෙන් හදන්න ඕනේ ඒකයි මෙතන වටිනාකම තියෙන්නේ හරි බල බැලමට තේරෙනවා ඉතින් ඔය වගේ පොඩි ගානක් આવොත් නම් දෙවෙනි කොටසේ මේ වගේ ගුණෝත්තර ශ්‍රේණි ගාන හදනවා නම් මේ සමීකරණය ඕන නැත්නම් අමාරු ඉතින් හදන්න හරි 16ට යමු අපි රූපයේ දැක්වෙන ABC ත්‍රිකෝණයේ ABC ත්‍රිකෝණයක් තියෙනවලු ABC ABC ත්‍රිකෝණයේ AC පාදයේ මධ්‍ය ලක්ෂ ප්‍රමේය දැනගෙන ඉන්න ඕන මුලින්ම හරි මධ්‍ය ලක්ෂ ප්‍රමේය කියන්නේ මොකද්ද මධ්‍ය ලක්ෂ ප්‍රමේය කියලා කියන්නේ දැන් ඔන්නෝම පාද දෙකක හරි මැද හරිද හරි මැද පාද මේ සමාන්තර පාදයක් නෙමෙයි හරි මැද හරි ෂොරි පොඩ වැදුනා හරිද දැන් මෙතනින් වගේ තැනක් ගන්නකො මේ පාදයේ කොටසට මේ පාද කොටස සමානයි හරිද මේකෙත් හරි මැද ගන්න මේක x නම් මේකත් x ඔය වගේ තැනකින් අපි අල්ලගෙන ඉරක් අදිනවා ඒක තමයි මධ්‍ය ලක්ෂ දෙකේ යා කරනවා කියලා කියන්නේ. ඒක මධ්‍ය ලක්ෂ ප්‍රමේයයෙන් කියන්නේ මේක x නම් මේක 2x වෙනවා කියලා කියනවා. අනිත් එක මේ දෙක සමාන්තර වෙනවා කියලාත් කියනවා. හරිද? එමිතින් ප්‍රමේයක් තියෙනවා ඉතින් හරි. ඒක මතක තියාගන්න ඕලා හරි. එතකොට මේ දැන් ඉතින් මෙතන මෙහෙම යනවානේ. හරි. එතකොට බලමු මොකද? රූපයේ දැක්වෙන ABC ත්‍රිකෝණයේ AC පාදයේ මධ්‍ය ලක්ෂ කිව්වේ Q A Q P को P මේ පැත්තටනේ මේ පැත්තට නෙවෙයි මේක ඇදලා තියෙන්නේ සෝරි මට වැදුනා අනිත් පැත්තට තමයි යාලා අරන් තියෙන්නේ හරි මෙන්න මේ පැත්තට හරි ඔන්න ඔහොම තමයි යන්නේ හරි මේක Q මේ පාද කොටස සමානයි. එහෙනම් අනිවාර්යයෙන්ම අපි දන්නවා මේ කොටස සමාන වෙන්න ඕනේ නැත්තම් බෑනේ. තේරුණාද? හරි පේපරේ හරවලා ගන්න හරි. ඔක අමාරු නම් පේපරේ හරවලා ගන්න. මේක අංශ 90න් යන්න ඕනේ කියලා කියනවා. හරි. හරිද? ඉතින් ළමයි දැන් එතකොට කොහොමද යන්නේ මෙතන? මේක 90යි මේකත් 90යි. එහෙම වෙන්න බෑනේ මේ දෙක සමාන්තර රේඛානේ. නේද? මේ දෙක සමාන්තර රේඛා දෙකක්නේ. මේ දෙක සමාන්තර රේඛා දෙකක් වෙනකොට මේක 90 නම් මේකත් 90ක් වෙන්න ඕනේ කොහොමද හරි. ඊළඟට අපෙන් අහන ප්‍රශ්නේ බලමුකෝ අපි. අපේ කියන්නේ මොකද? A Q P කෝණය Q C B කෝණයට සමාන වෙනවලු. මේ දෙකම 90ක් වෙනවා කියලාත් කියනවා. හරි. අපෙන් අහනවා AP Q
සමාන කෝණයක්. හරි මෙන්න මේ කෝණයට සමාන කෝණයක් අහනවා අපි. හරිද? මොකද මේක නේද? ඒකාන්තර කෝණ මතකද? සමාන්තර රේඛා දෙකක් තීර්ඝ රේඛාවකින් ඡේදනය වීමෙන් සෑදෙන. දැන් මෙතන තියෙන විදිහටම අපි ඔක කරකවල ගත්තොත් එහෙම හරවල බලන්න. හරි මෙන්න මේකයි සමාන්තර රේඛා දෙක. තීර්ඝ රේඛාව තමයි හරහට තියෙන්නේ. හරිද? මේ පැත්තේ තියෙනවා නම් මේකත් මේ පැත්ත වෙන්න ඕන. තේරුණාද? එහෙනම් මේ පැත්ත නම් මේකත් ඒ පැත්තෙන් වෙන්න ඕන. තේරුණාද? එතකොට PBC තමයි PBC. එහෙනම් PBC තමයි කෝණය වෙන්නේ. ඊළඟට කියනවා PQ 4 cm නම් මේක 4 cm නම් මේක මං කිව්වා දෙගුණයක් වෙන්න ඕන කියලා. මේක BC පාදයේ දිග අහනවා. එහෙනම් අනිවාර්යයෙන්ම 8 cm වෙන්න ඕන. ඒ කෙලිම 8යි කිව්ව නම් ඇති. හරි. මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේයට අනුව ටිකන්නේ. අපි යමු 17 වෙනි ප්‍රශ්නෙට. 17 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ ඍජුකෝණී ත්‍රිකෝණාකාර හරස් කඩක් සහිත ඍජු ප්‍රිස්මයක් ඒ රූපයේ දැක්වේ. හරි ඒ රූපය කියන්නේ මොකද්ද? ඍජුකෝණාකාර ප්‍රිස්මයක් නේ. හරි ඔන්න වගේ ප්‍රිස්මයක්. හරි. එතකොට දැන් මෙන්න මේ ප්‍රිස්මේ හරිද? ඔන්න ඔය ප්‍රිස්මේ ඔය ප්‍රිස්මේ මොහුනතක හැඩයක් නොවන්නේ. හරි. ඔයාලා කාලා තියෙනවද ටොබලරෝන් කියලා චොක්ලට් වර්ගයක්? ටොබලරෝන් වල නම් හැබැයි මෙන්න මේ වගේ එක තියෙන්නේ. හරි. හරි මේක බලන්න මතක් වුණේ ටොබලරෝන් එකක් තමයි. ඒක තමයි කියන්නේ චොක්ලට් කන්න ඕන කියලා. හරි. හරි. එහෙමනම් මේක ත්‍රිකෝණාකාර අනිත්‍ය කොහොමද එන්නේ? නිකන් මේ වගේ කොටුනේ තියෙන්නේ නේද? හරි. මේක ඉතින් අර චූටි කාලේ ප්‍රශ්නයක් ඉතින්. හරි. ඔයාලා සමහර බෑග්ග්‍රවුන්ඩ් එකෙන් පොඩි නොයිස් එකක් ඇහෙනවා ඇති. අපි මේ ගෙවල් පැත්තේ මාළු විකුණන්නේ යනවා. මේ හරි. එතකොට ඔය වගේ ඍජුකෝණීය වල තියෙන්නේ නේද? ඇලවෙච්ච කිරිබත් කැලි වගේව නෑනේ කොහොමද නේද? ඒක සාමාන්‍ය දෙයක් ඉතින්. හරි. ඒක 18 වෙනි ප්‍රශ්නය. 18 වෙනි ප්‍රශ්නය. 2x වර්ගය ධන 3යි x ධන 1 සාධකයක් x ධන 1 කියලා කියනවා. අනිත් සාධක වෙනවා. සාධක හොයන්න. හරි. මෙහෙමයි. ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක සාධක හොයන්න තමයි මේකේ තියෙන්නේ. හරි. ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක සාධක හොයන එක අපි බලමු. එතකොට ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක සාධක හොයන්නේ පළවෙනි පදයේ අවසාන පදයෙන් ඉස්සෙල්ලා ගුණ කරන්න ඕන. 2x වර්ගය. මෙන්න එකෙන් ගුණ කරලා කියලා වෙනසක් වෙන්නේ නැහැ. ඊළඟට මේක හැදෙන්න පුළුවන් ආකාර දෙක අපි ගන්න ඕන. හරිද? කොහොමද හැදෙන්නේ? මේක හැදෙන්න පුළුවන් ආකාර තමයි 2x x වලින් ගුණ වෙලා හැදෙන්න පුළුවන් නේ. 2x වර්ගය එනවා. 1x වලින් ගුණ වෙලා. හරිද? තව විදිහ ඒ කියන්නේ ඒක ඒ විදිහ තමයි හැදෙන්නේ. ඒක අපිට ඕන නම් පුළුවන්. ඊළඟ මැද මේ ලකුණ මොකද්ද? දන්නනේ. නෑ මැද පදේ ලකුණ තමයි ගන්න අපි. හරි. sorry පොඩ පැටලුණා. sorry මැද පදේ ලකුණ නෙමෙයි ගන්නෙ. ඒ දෙක ගුණ කරනවා. හරිද? ඒ දෙක ගුණ කරාට පස්සේ ධන උත්තරය එන්නේ ආවේ. ඊට පස්සේ අපිට මේ දෙක එකතු කරාට පස්සේ මැද පදේ ඉන්න ඕන. හරිද? ඒ කියන්නේ මැද පදේ අපි රිප්ලේස් කරන්න හදන්නේ. තේරුණාද? මැද පදේ රිප්ලේස් කරන්න හදන්නේ. හරිද? එතකොට දැන් මේකේ අපිට ඕන නම් පුළුවන් ධන දාලා ගන්න පුළුවන්. හරිනේ. ආයෙ ඍණ දෙකක් වුණොත් තේරෙනව නේද? 2x ගුණ කිරීම ඍණ x. ධන 2x කියලා එනවා. x වර්ග කියලා එනවනේ. තේරෙනවද? වෙන ඉතින් නෑනේ ඉතින් දෙක හදන්න පුළුවන් ආකාර ඕකනේ තියෙන්නේ. නේද? හරි. එතකොට දැන් මේ දෙක අපි එකතු කරලා බලනවා. හරි. ධන 2x තියෙනවා අනිත් එකේ ධන x තියෙනවා. කීයද උත්තරේ? ධන 3x. ඍණ 2x අනිත් පැත්තේ තියෙන්නේ එකතු කිරීම ඍණ x. ඍණ 3x කියලා එනවා.
එහෙනම් මැද පදේ හැදෙන්නේ මොකෙදිද? මැද පදේ හැදෙන්නේ මෙන්න මේකෙදි විතරයි. එහෙනම් ඒක අපි දාගන්නවා ඕකට මැදට. ධන 3x වෙනුවට අපි දාගන්නවා ධන 2x ධන x ධන 1 කියලා ගන්නවා. කාටවත් මොනවත් කියන්න පුළුවන්ද? බෑ. ධන 3x වෙනුවට මේ දෙක දාගන්න. එච්චරම තමයි කරලා තියෙන්නේ. වෙන මොකුත්ම කරලා නැහැ. තේරුණාද ළමයි? දැන් අපි මේකේ පොදු සාධක එළියට ගමු. මේ දෙකට පොදු සාධක තමයි පළවෙනි පද දෙකට පොදු සාධක තමයි 2x. 2x එළියට ගත්තම x තනි වෙනවා. නේද? 2x ගියාම ධන 1ක් ඉතුරු වෙනවා. දැන් මෙතනින් අපි එළියට ගමු ධන 1. හරිද? x තනි වෙනවා. ධන 1 තනි වෙනවා. හරිද? තේරුණා නේද? එතකොට 2x ධන 1යි කියලා මේකයි ලියනවා. එක සාධකයක්. අනිත් සාධකය තමයි x ධන 1යි. තේරුණාද? 2x ධන 1 තමයි උත්තරේ. හරිනේ. ඕන්නම් මේක අනිත් පැත්තට ගුණ කරලා බලන්න පුළුවන් මේක මෙනවද කියලා. බලමු ගුණ කරලා. 2x ධන 1 ගුණ කරනවා x ධන 1. මේක මේකෙන් ගුණ කරනවා මේක මේකෙන් ගුණ කරනවා ඊට පස්සේ මේක මේකෙන් ගුණ කරනවා මේක මේකෙන් ගුණ කරනවා අන්තිමට ඔක්කොම එකතු කරනවා. 2x x වලින් ගුණ කරාම 2x වර්ග එනවා. 2x ධන 1කින් ගුණ කරාම 2x එනවා. ධන 1 x වලින් ගුණ කරාම ධන x එනවා. ධන 1කින් ගුණ කරාම එකක් එනවා. කීයද උත්තරේ? 2x වර්ග මේ දෙක එකතු කරාම ධන 3x ධන 1. මේක මෙනවනේ නේද? හරි. අපි යමු 19ට. මම මේ පුළුවන් තරම් ඔයාලට සරල විදිහට කියලා දෙන්නේ කැටියක් වෙලා යන්නේ. රූපය දැක්වෙන්නේ O කේන්ද්‍රයේ වෘත්තයකින්. මේකේ මම කියලා දෙන්නේ නැහැ මොකද මම ඉස්සෙල්ලා කිව්වා මේ කතාව. කේන්ද්‍රය මත ආපාදනය කරන ලබන කෝණය වෘත්තය ඉදිරි කොටස මත ආපාදනය කරන ලබන කෝණය මෙන් දෙගුණයකි කියලා මම ප්‍රමේය කියලා දුන්නා. ඒ නිසා මම ඉක්මනට ගන්නට යන්නම්. O කේන්ද්‍රයේ වූ වෘත්තයකි දී ඇති රූපයේ අනුව කෝණවල විශාලත්වය හොයන්න කියලා කියනවා. හරිනේ? හරි. එළිය කෝණය 240 කියලා දීලා තියෙනවා. අපි දන්නවා අපිට මෙතන වෘත්තයක්නේ. එතකොට මේක එහෙනම් 120ක් වෙන්න ඕනේ කියලා අපි දන්නවා. නේ 360ක් වෙන්න එපයි. තේරුණාද? හරි. ඊළඟට මෙයාලා කියනවා A මේක D මේක C. මෙයාලා අපිට කියනවා ABC කෝණය අහන්නේ. අපින් අර මේ කෝණය නෙවෙයි අහන්නේ. මේ පැත්තට තියෙන කෝණය. හරි. ABC කෝණය ගැන තමයි අහන්නේ. හරිද? මම මේකත් කිව්වා වෘත්ත චතුරස්‍රයනේ. දැන් මේ ABCD කියලා කියන්නේ ABCD චතුරස්‍රයක්. හරි. පාද හතරක් තියෙන එක නේ. ඔන්න ඔහොම එකක් තමයි තියෙන්නේ. ඒක චතුරස්‍රයක්. හරි. එතකොට චතුරස්‍රයේ පාද හතර වෘත්තයේ මත තියෙනවා නම් වෘත්ත චතුරස්‍රයක්. එතකොට වෘත්ත චතුරස්‍රය මෙතන තියෙන වෘත්ත චතුරස්‍රයක මම කිව්වා සම්මුඛ කෝණ දෙක එකතුව අංශක 30ක් වෙන්න ඕනේ. 180ක් වෙන්න ඕනේ කියලා මම කිව්වා. මතකද? හරි. දැන් එතකොට මේක 120යි නම් ඉදිරි කොටස මත ආපාදනය කරන ලබන කෝණය ඒ වගේ භාගයක් කියලා කිව්වා. එහෙනම් ඒක 60ක් වෙන්න ඕනේ. ඒක 60ක් නම් මේක ආයි පාරක් කීයද? 120ක් වෙන්න ඕනේ. හරි. සාමාන්‍ය දෙයක් ඉතින්. ඊළඟ ප්‍රශ්නේ කියන්නේ ADC කෝණය. ADC කෝණය. ආයික 60යි කියලා අපි හොයාගත්තනේ මුලින්ම. හරි. එහෙනම් ඉතින් ADC කෝණය 60යි ABC කෝණය 120යි. තේරුණාද ළමයි? හරි අපි නම් 20 වෙනි ප්‍රශ්නෙට යමු. මේ ප්‍රශ්නේ මේ තේරෙන්නේ නැත්නම් වෘත්ත ප්‍රමේයයන් ගැන මම ඉස්සෙල්ලා කිව්ව මේ එකට ආයෙ පොඩක් ගිහිල්ලා බලන්න. මේ ප්‍රශ්නේ අංකෙ මං කියන්න නැත්නම් ඔයාලට පැටලෙයි කියලා. 9 වෙනි ප්‍රශ්නේ බලන්න මේක තේරුන්නේ නැත්නම් හරි. 9 වෙනි ප්‍රශ්නේ බලන්න. 9 වෙනි ප්‍රශ්නේ මම ඩිස්ක්‍රිප්ෂන් එකේ කියන්නේ ඒකේ මේ කියන්නේ විස්තර කියලා දෙන වෙලාවේදී මේ ওই වෘත්ත ප්‍රමේයයන් ටික හොඳටම කියලා දුන්නා. ඒ නිසා ආයෙ මම දෙපාරක් කියන්නේ. 20 වෙනි ප්‍රශ්නේ. මේකේ තියෙන්නේ හොඳ ප්‍රශ්නයක්. හරි. y සමාන mx ආකාරයේ ශිතයක් මතකද? x y. y සමාන mx කියන්නේ මොකද්ද? y සමාන mx කියලා කියන්නේ y සමානයි mx. ඒ කියන්නේ මොකද්ද? මූල ලක්ෂ්‍ය හරහා යන සරල රේඛාවක්. මතකද? ඇයි y කියලා කියන්නේ මෙයා කියන්නේ අපිට ඕනනම් දාලා බලන්න පුළුවන්. හරි. මේ බිඳුව හරහා යන රේඛාව.
ඒකට කම්මැලි වැඩක් නේද? ඔයාලා ඕනනම් කරලා බලන්න මේක දැන් මේම කියනකොට තේරෙන්නේ නැත්නම් ඇත්තට මේ දැන් ඔයාලා විභාගිත මාසේ ඉන්නේ මේ වෙනකොට මේක තේරලා තියෙන්න ඕනේ. ඒ නිසා මම ආයි මේක මේ අර මේ වැඳලා මේ x වලට ඍණ 2 ඍණ 1 බිඳුව ධන 1 ධන 2 කියලා අරගෙන කරන්නේ නැහැ. හරි. ඊළඟට y වලට ඒත් එක්කම අගයන් ටිකක් අරගෙන එහෙම ඇදලා ඒ වගේ පොඩි පන්ති වල ළමයිට උගන්වනකොට නම් එහෙම කරනවා. හැබැයි දැන් ඔයාලා යම් කිසි මට්ටමකට තේරෙන ළමයිනේ. ඒ නිසා මම මේක කියන්නේ නැහැ. මම නිකන් එක දිගට කියන්න යනවා. හරි. y සමාන mx කියන්නේ මූල අක්ෂරය යන එක. y සමානයි mx ධන c කියලා කියන්නේ මොකද්ද? x y. මෙතනින් ධන c කියලා අපි ගමු. නැත්නම් ඍණ c වෙන්නත් පුළුවන්. ඔහොම ඒක ගියේ නෑනේ. හරි. අපි පොඩි වෙනසක් කරමු. හරි. අපිට ඔක්කොම කියන්නේ නේද? ධනසී මෙතනින් තියෙනවා කියලා හිතන්නකෝ. හරි. ඔන්නෝම සරල රේඛාවක් ඒකත්. හරි. y සමානයි mx ධන c. මේක y සමානයි mx. මේ බිඳුව හරහා යන්නේ මෙතන බිඳුව තියෙන්නේ උඩට යන. හරි. ධන c නැත්නම් ඍණ c වෙන්නත් පුළුවන්. තේරෙනවද? ධන හෝ ඍණ c. එතකොට දැන් මේකේ කියන්නේ මොකද්ද? මේකේ කියන්නේ අපිට එහෙම සරල රේඛාවක්ද මොකක්ද කියලා හරහා සරල රේඛාවක් කියලා දීලා තියෙනවා නේ. සරල රේඛාවක් නම් අනිවාර්යෙන් මේ දෙක වෙන්න ඕන. තව ඒවා තියෙනවා y සමානයි mx වර්ග නැත්නම් ax වර්ග කියලා කියන්නත් පුළුවන්. හරි. y සමානයි ax වර්ග කියන්නේ මොකද? ax වර්ග කියන්නේ mx වර්ග වගේම තමයි. mx වගේම තමයි. මෙන්න මේ වගේ යන එක. මූල ලක්ෂණ යන්නේ. ඊළඟට ax වර්ග ධන c ආකාරයේ උඩට පල්ලෙහාට මාරු කරන්න පුළුවන්. හරි. ධන c ඍණ c උඩට පල්ලෙහාට මාරු කරන්න පුළුවන්. ඊළඟට y සමානයි ax වර්ග ධන bx ධන c වගේ එකක්. ඒ වගේ. ත්‍රිපද වාචික ප්‍රකාශන තිබ්බේ. ඒ වගේ. හරි. එතන මේ ප්‍රශ්නේ කියන්නේ මොකද්ද? මේ ප්‍රශ්නේ කියන්නේ අපිට අනුක්‍රමණය y සමානයි mx ධන c. මේකේ මොකද්ද මේ y යගේ මේ x යගේ. මේ මොකද්ද? අනුක්‍රමණය. මේ මොකද්ද? අන්තක් ඛණ්ඩය. ඒක මතකයි නේද? හරි. එතකොට දැන් මේකෙදී අපිට සමීකරණය දාලා හොයන්න පුළුවන්. y වලට අපි දැන් 0.2 කියනකොට y මොකද්ද? xy ඒවා තේරෙන්න ඕන. නිකන් පොඩ්ඩක් තේරෙන්නේ කියලා දෙන්න. හරි. සමීකරණ දෙකක් ලියලා අපිට ඕනනම් බලන්න පුළුවන් ඕක. හරිද? හැබැයි පුතෝ මේකේ මේ x වලගේ බිඳුව වෙනකොට x වලගේ බිඳුව වෙනකොට y වලගේ දීලා තියෙනවනේ 2යි කියලා. දැක්කද? y වලගේ 2යි කියලා දීලා තියෙනවා. එහෙනම් ඉතින් අන්තක්කණ්ඩේ හොයන්න මේක මේ පරාවලයක් නෙවෙයි නේද? මේක මේ පරාවලයක් නේ සරල රේඛාවක් නේ. එතකොට මේක y මෙතන දෙක හරහා යනවා කියලා කියනවනේ. ওই පැත්තට යන්නත් පුළුවන් අනිත් පැත්තට යන්නත් පුළුවන්. හරි. අනිත් පැත්තට කියන්නේ කොයි පැත්තටද? අනිත් පැත්තට කියලා කියන්නේ මෙන්න මේ පැත්තට. මේ දෙක මෙතන ධන දෙක තියෙනවා. මේක බිඳුව තියෙනවා. මේක y. ඒතර අනිත් පැත්තට යන්නත් පුළුවන්. ඒක තීරණය වෙන්නේ මේ a වල මේ අනුක්‍රමණයේ මේක මත. හරි. අනුක්‍රමණය කියන්නේ දැන් එම්නේ. m වල ධනද තියෙන්නේ ඍණද තියෙන්නේ. ඒවත් එක වෙනස් වෙනවා. හරි. ඊළඟට m වල ප්‍රමාණය අනුව වෙනස් වෙනවා. එතකොට දැන් අපි දැන් අනුක්‍රමණය 2යි කියලා දන්නවනේ. ආයෙ ඉතින් හොයන්න ඕනේ නැහැ ඉතින් සමීකරණයකට දාලා. හරිද? අනුක්‍රමණය අන්තක්ඛණ්ඩ 2යි කියලා හොයන්න ඕනේ නැහැ. හරි. අනුක්‍රමණය තමයි හොයන්න ඕනේ. හරි. අනුක්‍රමණය අපි හොයලා බලමු. සමීකරණ දෙකට දාමු. හරි. ඕන මේකෙත් මම සමීකරණ ලියලා පෙන්නන්නම්. y සමාන mx ධන c අපේ මේ මේක වෙන්නේ. එතකොට y වෙනුවට 2 දැම්මා. m අපි දන්නේ x වෙනුවට බිඳුව ගත්තා. බිඳුවෙන් ගුණ කරපු හැටි මේ කැලලම් බිඳුවක් කියලා යන ධන c. ඔන්න ඒක සමීකරණයක්. එතකොට එතනින්ම තෝරන c සමාන 2යි කියලා එනවා. අනිත් එකට අපි ලියනවා. අනිත් එකේ තියෙන්නේ 5යි 2යි කියලා තියෙන්නේ. 5යි 2යි. එතකොට 5 කියන්නේ y ද නෑ x කියන්නේ. හරි. එහෙනම් 2 තමයි මේ පැත්තට ගන්න වෙන්නේ. 2 සමානයි m අපි දන්නේ. x අපි දන්නවා. x කියන්නේ 5යි. ධන c ඕනනම් අපිට මෙතනින් දැන් 2යි කියලා ගන්න පුළුවන්. ඉතින් හරි. 2යි. නැත්නම් ඉතින් ධන c කියලා ලියලා සමීකරණ දෙකක් ලියලා තමයි විසඳන්න ඕන. හරි. ඒතකොට දැන් මෙතන 2යි මෙතන 2යි. දෙකෙන් දෙකක් අඩු කරාම දෙක අඩු කිරීම 2 සමානයි 0යි. මේක 5m කියලා එනවා.
බිඳුව සමානයි 5යි m නම් m සමානයි බිඳුවයි. ඉතින් හරි. යම්කි සංඛ්‍යාවක් මේ මොකක් හරි සංඛ්‍යාවෙන් ගුණ කරාට පස්සේ මේ බිඳුවක් එනවා නේද? ඉතින් බිඳුව තමයි ඉතින්. m සමානයි බිඳුවයි. තේරුණාද ළමයි? ඉතින් හිතන්න දෙයක් නෑ ඔච්චර. හරි. අනිත් එක මේ ගණන් පට කාලා හදන්න ඕනේ විනාඩියකින් හදලා දාන්න ඕනේ. මේ අපි යමු ඊළඟ ප්‍රශ්නෙට 21. සමබර ධාතු කැට ධාතු කැටයක පැති 6ෙහි 2 2 3 3 4 ලෙස අංක යොදා ඇත. මෙම ධාතු කැටය උඩ දැමීමේදී ප්‍රථමක සංඛ්‍යාවක් යොදා ඇති පැත්තක් උඩු අතර පෙරලීමේ සම්භාවිතයයි. හරි. සම්භාවිතාවය කියලා කියන්නේ යම්කිසි සිද්ධි ගොඩක් අතරින් ඒ සිද්ධිය වෙන්න පුළුවන් හැකියාව. හරිද? දැන් එතකොට ප්‍රථමක සංඛ්‍යාව කියන්නේ මොකද්ද? ප්‍රථමක සංඛ්‍යාව මොකද්ද කියලා දන්නේ නැතුව මේක කරන්න බෑ. හරි. 2 3 5 7 8 නෑ 9 නෑ 10 නෑ 11. ඒ වගේ සාධක දෙකයි තියෙන්නේ. සාධක දෙකක් පමණක් තියෙනව තමයි ප්‍රථමක සංඛ්‍යාව කියලා කියන්නේ. හරිද? අනිත් ඒවා සංයුත සංඛ්‍යා. එතකොට දැන් සාධක දෙකයිනේ මේවට හැම එකටම තියෙන්නේ. 2යි 1යි විතරයි. 1යි 3යි. 1යි 5යි. 1යි 7යි. 1යි 11යි. එච්චරයි තියෙන්නේ. හරි? අනිත් ඒවා බෙදෙන්නේ නැහැ. ඉතිරි නැතුව බෙදෙන ඒවා තමයි සාධක කියන්නේ. ඒකත් කියලා දෙන්න වෙන්නේ නේද? හරි. ඒකට දැන් මේකේ 2 2 3 3 4 2 ගන්න බෑ. එතකොට මේකේ තියෙන සිද්ධි කීයද? 1 2 3 4 5 6. 6ක් තියෙනවා. ඒ 6 අතරින් ප්‍රථමක සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාවයන් 1 2 3 හැකියාවන් 3යි 4යි 4ක් තියෙනවා. එහෙනම් 6න් 4යි නේද මේකේ සම්භාවිතාවය? 6න් 4යි. ඒක සරල ආකාරයෙන් අපි ලියන්න පුළුවන්. 2ට 2 4ට 2 2යි 3. එහෙනම් 3ට 2යි. 3ට 2යි කියන්නේ ධාතු කැටේ ගන්න හැම අවස්ථා 3කදීම දෙපාරක්ම ලැබෙන්න පුළුවන්. දෙපාරක්ම ලැබෙන්න පුළුවන් ප්‍රථමක සංඛ්‍යාවක්. තේරුණාද ළමයි? හරි. කුලක ගැන මම ලොකු ප්‍රශ්නයක් ආවට පස්සේ කියලා දෙන්න. ලොකු ප්‍රශ්නයක් කියන්නේ මේකේම දෙවෙනි කොටසේ ඇති කුලක ප්‍රශ්නය බලමු අපි. හරි ළමයි අහන්න. දැන් අපි දැන් 22 ප්‍රශ්නේ සාකච්ඡා කරමු පට ගහලා. එතකොට 22 ප්‍රශ්නේ තියෙන්නේ නාලට 9 වෙනි ප්‍රශ්නේ චුට්ටක් බලන්න නම් මොකද මම මෙතන වෘත්ත ප්‍රමේයයන් ටික 9 වෙනි ප්‍රශ්නේ කිව්වා ගොඩක් ඒවා. හැබැයි මෙතන වෙනස් ප්‍රමේයයක් ටිකකුත් යනවා. හරි එකක් තමයි අපි ජායක් දන්නවනේ. ජායක් කියන වගේ යන එකක්නේ. ওই ජායක මධ්‍ය ලක්ෂ්‍ය ගත්තොත් එහෙම හරි මැද? හරි මැදේ ඉඳන් අපි කේන්ද්‍රයට අඳින රේඛාව ලම්බක රේඛාවක් වෙනවා. හරි. ජායක මධ්‍ය ලක්ෂයේ සිට කේන්ද්‍රයට ලබන රේඛාව එම ජායට ලම්බකයි කියලා කියනවා. එහෙම නැත්නම් ඒක අනිත් පැත්තට කියන්න පුළුවන්. වෘත්තයක කේන්ද්‍රයේ සිට ජායට අඳිනු ලබන ලම්බකයන් මගින් ජාය සමච්ඡේදනය වෙනවා කියලා කියන්න පුළුවන්. එහෙනම් කොහොමද දැන් මේ පාද දෙක සමානයි නම් මේක 90ක් වෙනවා. ඔය වෙන කතාවක් වෙන්න ඕනේ. එහෙනම් මේක 90යි මේකත් 90යි කියලා අපිට ඉස්සෙල්ලා මුලින්ම ගන්න වෙනවා. තේරුණාද? ඒ ප්‍රමේය දැනගෙන ඉන්න ඕන ඔයාලා. ඊට පස්සේ මම ආයි ඉස්සෙල්ලා මේ 9 වෙනි ප්‍රශ්නේදී කිව්වා දැන් මේ වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරක වේ කියලා කියන්න පුළුවන්. මේක 55යි නම් මේක මේ පැත්තට කීයද එතකොට? ඒක ඕනේ නෑ. මේ පැත්තට එතකොට කීයද? 55යි 60යි කීයක් විතර වෙනවද? 180ක් වෙන්න බෑ. 125ක් විතර වෙනවනේ. නේද? හරිද? එතකොට 125ක් වෙනවා. එතකොට මේ ඒක අදින්න අමතර දෙයක් මම කිව්වේ. ඊළඟට තව ප්‍රමේයක් තියෙනවා. වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන
පාදයක් දික් කිරීමෙන් සැදෙන බාහිර කොනේ අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන වේ කියලා ප්‍රමේයක් තියෙනවා. අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන වේ කියලා ප්‍රමේයක් තියෙනවා. හරිද? මේ ප්‍රමේයන් ටික වාට කියන්නේ එක්කෝ කටපාඩම් කරගන්න වෙනවා. එහෙම නැත්නම් මතකයෙන්වත් තියාගන්න වෙනවා. හරිද? දැන් මේවා ඉතින් අර ගණන් ගොඩක් හැදුවම නම් මතක හිටියනවා. ඉතින් මේ එහෙම නැත්නම් අපි දන්න දේවල් වලින් තර්ක කරලා වගේ යන්න නම් පුළුවන් ඕනනම් වාට. ඔය ප්‍රමේයන් දෙක දන්න නිසා මම කියලා දෙනවා. ඔය ප්‍රමේයන් දෙක දන්නම් පටගාලා උත්තරේට යන්න පුළුවන්. හරි. එතකොට දැන් මේක 55යි, මේක 90යි, මේක කීයද එහෙනම්? ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව 180ක් වෙනවා. මේක 90යි, මේක 55යි නම් එතකොට මේක 5යි 60යි 60යි 20යි නේද? නසර 35යි නේ. 90යිනේ. එතකොට 35ක් වෙනවා. හරි. 55යි 35යි 80 යනවනේ 35යි හරි. එතකොට දැන් 80 සමානයි 35 ධන y කියලා එනවා. හරිද? එතකොට y සමානයි කීයද? 35ක් ගියාම 45 නේ. හරි 45 කියලා එනවා. ඔක තමයි විභාගෙදි ගාන හදන ක්‍රමය. හැබැයි දැන් ඔක එකපාරට ඔය ප්‍රමේයන් මතක් වුනේ නැත්තම් මොකද්ද කරන්නේ? ඒ ප්‍රමේයන් මතක් වුනේ නැත්තම් කරන දේ තමයි දැන් කියලා දෙන්න හදන්නේ. මේක ඉතින් ඔයාලට අමාරුයි මේ විදිහට හදන එක. ඒ වුණාට ඉතින් ප්‍රමේයන් මතක නැතුව ලකුණු බිඳුවක් වෙනවට වඩා ඉතින් එක ලකුණක් කරලා තව එකතු කරගන්න පුළුවන්. හැබැයි එහෙම කරනවා නම් කරන්න ඕනේ මෙච්චර හිතන්න ඕන විභාගයේ අර ඔක්කොම ප්‍රශ්න ටික හදලා ඉවර වෙලා තව 99ක් වා ලකුණු ගත්තා. එකක් ගන්න ඕන නම් 100ට වගේ එකට හිතුවට කමක් නැහැ ඉතින් හරි. මේ හරිද හිතන්න. يعني පේපර් එක කරලා ඉවරලා හිතන්න හරි. අනිත් ටික ඉතින් කරගන්න පුළුවන් ඉතින් හොඳටම කරා. දැන් වෙලාව ඉතුරුයි. මේ ප්‍රශ්නේ හිතන්න ආයි පාරක් ඇවිල්ලා එහෙම තේරෙන්නේ නැති කෙනෙක් ඉන්නවනම් ප්‍රමේයන් අමතකයි නම්. ඒතර 55යි 125යි ඒක තේරෙනවනේ මුලින්ම. ඊළඟට මෙතන 80යි නම් මෙතන 100යි. හරි ඒකත් තේරෙනවනේ. හරිද? දැන් මේ 90 කියන එක මතක තියෙන්න ඕනේ. 90 කියන එක මතක තියෙන්න ඕනේ මේක නම් අනිවාර්යෙන්. හරි. ඒතර y හොයන්න ඕනේ. ඔයා දන්නවා චතුරස්‍රයක කෝණ හතර එකතුව 360ක් වෙන්න ඕනේ. එහෙම ප්‍රමේයක් තියෙනවා. එහෙම ප්‍රමේයක් කියලා කියන්නේ එහෙම එකක් තියෙනවා. හරි. මේක 90යි, මේක 100යි, 190යි, මේක 125යි, මේක y. ඔයාලා හදලා බලන්නකො 360න් අඩු කරන්න ඕන. ওই ටික එකතු කරලා 125යි. 190යි කීයද? 5යි 9 10 11 එකක් ඉතිරි 315යි නේ. තව 360න් එතකොට කීයද? 45යි නේද? හරිද? එතකොට මේ එතකොට ළමයි මේ විදිහට තමයි මේ ඔය ගන්නේ දන්නේ නැති එක්කෙනෙක් වුණොත් එහම අර ප්‍රමේය දන්නේ නැත්තම් තේරුණාද? හරි අපි එහෙමනම් යමු මේ 23 වෙනි ප්‍රශ්නෙට. 23 වෙනි ප්‍රශ්නේ මොකද්ද තියෙන්නේ? ඒකේ තියෙන්නේ කේන්ද්‍රික ඛණ්ඩවල ඡාප දෙක. අයියෝ මේක නැති සාමාන්‍ය දෙයක් නේ. මේක පට ගාලා හදන්න 25R ඕන මොනස්සිට දන්නවා. හරි 25R කියලා කියන්නේ මොකද්ද? 25R කියන්නේ සම්පූර්ණ වෘත්තයේ පරිධියනේ. 25R ගුණ කිරීම 360න් තීටා වුණොත් තමයි මේ ඡාප දිගේ ඡාප කොටසේ දිගේ ඉන්නේ. හරි මේක R කියලා ගන්න. මේක 45 කියලා යලා දීලා තියෙනවා. R හි දිගනේ අහන්නේ අපෙන්නේ. අපි ඡාප දිග දීලා තියෙනවද අපිට ඕනේ? ඡාප දිග රූපයේ දක්වන කේන්ද්‍රික ඛණ්ඩවල ඡාප දිග සමාන වේ R හි අගය හොයන්න කියලා තමයි කියන්නේ නේ. හරි සමීකරණ දෙකක් ඉතින් ලියන්න වෙනවා. හරි මේක 90යි මේක 7යි ඡාප දිග සමාන වේ කියලා විතරයි කියන්නේ නේ. එහෙනම් x මේකත් x කියලා ගන්නට. හරි x සමානයි කියලා ගමු. සමීකරණ දෙකක් ලියමු පට ගාලා. x සමානයි 25 ඒක ඒ විදිහටම තියන්නකො. 25 ගුණ කිරීම r ගුණ කිරීම 360න් 45 360න් 45 කියලා කියන්නේ කීයද? 8න් එකක් නේද? 4න් එකක් කියන්නේ 90යි ඔය 45 90යි 180 එකක් තමයි. ඊළඟ අනිත් එකේ තියෙනවා x සමානයි ඒක 25 විතරම ලියන්න. දෙකේ මේකමනේ 7යි ගුණ කිරීම 90යි කියලා කියන්නේ 4න් එකක්. හරි 4න් එකක්. දැන් ඔය දෙක සමානයිනේ. එහෙනම්
25 කැපිලා යන එකයි මම ලියන්න එපා කියලා කිව්වේ ඒක. r ඉස්සලා අපි හොයාගමු හරි. 25 ගුණ කිරීම r ගුණ කිරීම 8න් 1 සමානයි 25 ගුණ කිරීම 7 ගුණ කිරීම 4න් 1. 25 ට 25 කැපිලා යනවා 4 වරක් 1යි 2යි. එහෙනම් r සමානයි කියලා 14යි කියලා එනවා. දැන් අපි මේකට ආදේශ කරමු. හරි. x සමානයි 2 දැන් නම් 5 ඕන. මේ 7න් 22 ගුණ කිරීම 14 ගුණ කිරීම 8න් 1 8න් 1යි මෙතන හරි. 4ක් 1යි 4ක් 2යි දේවරක් 2 4යි 8ට 4 ඒව 2යි දේවරක් 1 1යි 11යි x සමානයි අපි අහන්නේ මොකද්ද මේ r නේ sorry r කියන්නේ 14යි හරි x ලාගේ ෆෑන් ඕනේ නැහැ මේ ටික ඕනේ sorry අපි එහෙනම් 24 වෙනි ප්‍රශ්නෙත් පටන් ගන්න බලමු. එතකොට මේ න්‍යාසනේ තියෙන්නේ න්‍යාස මට එකක් කියලා දෙන්න ඕන. එතකොට මෙහෙම න්‍යාස වල දැන් අපි න්‍යාසයක් ගමු නිකන් උදාහරණයක් විදිහට මේකේ තියෙන ප්‍රශ්නේ මොනනම් ගන්නත් පුළුවන්. මේකේ තියෙන්නේ කීයද? නෑ පොඩි එකක් ගමු. හරි. 2යි 5යි 3යි 1 ඔනෝ න්‍යාසයක්. හරි. තව න්‍යාසයක් අපි ගමුකෝ. 1යි 2යි 3යි 4 වගේ එකක්. හරි. එතකොට දැන් මේ න්‍යාසයක පේලි තියෙනවා මෙන්න හරහට. හරිද? තීර තියෙනවා මෙන්න මේ පැත්තට. තේරුණාද? එතකොට දැන් මේ න්‍යාස දෙකක අපිට ගුණ කරන්න පුළුවන්. ඊට පස්සේ න්‍යාස එකතු කරන අඩු කරන්න පුළුවන්. තේරුණාද? එතකොට දැන් න්‍යාස ගුණ කරන විදිහ වෙනම එකක්, න්‍යාස එකතු කරන අඩු කරන විදිහ වෙනම එකක්. හරිද? එකතු කරන එක නම් අඩු කරන එක නම් සාමාන්‍යයෙන් එකතු කරන් තියෙන අනුරූප ඒවත් එක්ක. හරිද? 2යි 5යි 3යි 1යි න්‍යාසයේ ගණය කියන්නේ මොකද්ද? ගණය කියන්නේ පැත්තකින් දානවා මේ පේලි ගාන ගුණ කරනවා තීර ගානේ. හරි දැන් මේකේ පේලි කීයක් තියෙනවද? 1යි 2යි. තීර කීයක් තියෙනවද? 1යි. මේකේ 1යි 2යි නේ. එතකොට 2 ගුණ කිරීම 2 කියලා තමයි දාන්නේ චුට්ටක් හරි පැත්තකින්. හරි. ඊට පස්සේ දැන් මේක අපි ඉස්සල්ලාම එකතු කරලා බලමු. එකතු ගන්න තියෙන 1යි 2යි 3යි 4යි. එතකොට අනුරූප ඒවා තමයි යන්න ඕනේ. දැන් 2ට 1. එතකොට කීයද? උත්තරේ උරහන දාගන්න 2යි 1යි එකතු කරාම 3යි 5යි 2යි එකතු කරාම 7යි ලකුණත් එක එකතු කරනවා. හරිද? මේක ඍණ දැම්ම. මේක ඍණ එක කියනවා කියලා හිතන්නකෝ. 3යි 3යි 6යි. එතකොට ඍණ 1යි. එතකොට ධන 3යි. තේරුණාද? ඔය විදිහට තමයි න්‍යාස එකතු කරන්නේ අඩු කරන්නේත් ඒ ලකුණ අනුව තමයි වෙනස් වෙන්න ඕන. තේරුණාද? ඊට පස්සේ ඕන්න මෙතන දාන්න පුළුවන් පේලි ගාන 2යි තීර ගානක් 2යිනේ. එතකොට 2 වරක් 2 කියලා දාන්න පුළුවන් ඕන්න. හරිද? සම්පූර්ණ වෙන්න. න්‍යාස ගුණ කරන එක චුට්ටක් වෙනස් වෙනවා. ඒක ටිකක් මේවා ටිකක් අර පේලි ගාන පේලි තීරවලත් එක්ක ගුණ කරන්න ඕන පොඩි වගුවක් ගහගෙන මතකද? ඔන්න වගුවක් ගහගෙන මේ පැත්තට අපි ලියනවා පේලි ටික ඊළඟ මේ පැත්තට අනිත් එකේ තීර ටික ගන්නවා. තේරුණාද? හරි. ඔහොම තමයි න්‍යාස හදන්නේ. දැන් මේ ගානට එමු. ගානේ තියෙන්නේ මොකක්ද කියලා බලමු ඉස්සෙල්ලා මුලින්ම. හරිද? ගානේ තියෙන්නේ 1යි ඍණ 1යි 0යි 2යි ඍණ 1යි 1යි ඊට පස්සේ ඒකට එකතු කරන්න තියා සමහරවිට එකතු කරලා මෙතනින් ලකුණක් තියෙනවා දේවරක් කියලා. එහෙනම් දෙකෙන් ගුණ කරලා ගන්න ඕන ඔක්කොම ටික. හරි. මේ හරි ඊළඟ එකේ තියෙන්නේ 3යි 4යි 1යි ඍණ 1යි 0යි y. හරිද? හරි. ඊට පස්සේ ඒක සමාන වෙනවා කියලාත් කියනවා නේද? 4යි 3යි ඔහොම සමාන වෙනවා කියලා කියන. අපි හදලාම ගමු. හරි. සමානයි. 1යි 3යි 4යි. කීයද? ධන 3යි නේ. හරි. 0යි 1යි. ඊළඟට 2යි ධන 1යි නේද? ධන 1යි නේ. හරි. ධන 1යි. එතන අපි දීලා නැහැ. අපිට ප්‍රශ්නේ දීලා තියෙන්නේ x කියලා. හරි. ධන 1යි ඊළඟට ඍණ 1ට බිඳුවක්. ඍණ 1 නේද? ඊළඟට 1යි y 1යි y කියන්නේ ඉතින් කීයද? ඒක අපි දන්නේ නැහැ නේ. 1 ධන y කියලා තමයි ගන්න වෙන්නේ. තේරුණාද ළමයි? එතකොට දැන් x අර ප්‍රශ්නේ දීලා තියෙන මොකද? ප්‍රශ්නේ දීලා තියෙන එක 4යි 3යි 1යි x මෙතන ඍණ 1යි මෙතන y කියලා දීලා තියෙනවා. හරිද? එහෙනම් අපි x කියන්නේ කීයද කියලා හොයාගත්තා. x කියන්නේ ධන 1යි. තේරුණාද? y කියන්නේ කීයද කියලා අපි දැන් හොයාගන්නවා.
ඇත්තටම ඔව් y කියන්නේ කීයද කියනට වඩා ඇත්තටම එක ධන y සමාන වෙනවා x ට. ඒ කියන්නේ අපිට එන උත්තරේ සමීකරණයක් වගේ ඉන්නේ එහෙමනේ. මෙතනට x කියලාම තියෙන. හරි සෝරි වැරදුනා. මෙතන x කියලාම තියෙන. හරි. එතකොට මේ එක ධන y x කියලානේ ගන්නෙ. එතකොට x කියන්නේ කීයද අපි හොයාගත්ත නිසා x කියන්නේ කීයද? x කියන්නේ 1යි. 1යි. එක ධන එහෙනම් y කියන්නේ නම් බිඳුවක් වෙන්න ඕනේ නේද? බිඳුවක් වුණොත් තමයි 1 වෙන්නේ. AB සරල රේඛාවක් AB සරල රේඛාව 5 cm දුරින් AB සරල රේඛාවට සමදුරින්ද පිහිටි P ලක්ෂ්‍ය සොයා ගැනීම සඳහා කරන හරි. මේකෙදි ඕනේ වෙන ඔයාට මේ නිර්මාණ පත මූලික පත 4ක් තියෙනවා කියලා වදන්නවා. අචල ලක්ෂයකට සමදුරින් චලනය වන ලක්ෂයන්ගේ පතය සමදුරින්නේ. හැම වෙලාවෙම දුර සමාන වෙනවා. එහෙනම් ඒක වෘත්තයක් නේ. ඊළඟට අචල ලක්ෂ දෙකකට සමදුරින් චලනය වන ලක්ෂයන්ගේ පතය එම අචල ලක්ෂ දෙක යා කරන රේඛාවට අඳින වැදෙන රේඛාවට අඳින මේ දැන් මේ දෙකටම සමාන දුරින් කියන්නේ මේ දෙකට මෙතනින් ගත්තොත් සමානයි. මෙතනින් ගත්තොත් සමානයි. මෙතනින් ගත්තොත් දෙපැත්ත සමානයි. ඒ කියන්නේ ඒ රේඛා දෙක ඒ ලක්ෂ දෙක ඡේදනයේ ඒ කියන්නේ අඳින රේඛාවට මේ ලම්බකයක් කියලා ගන්නවා. හරි? ලම්බ සමච්ඡේදය කියලා ඇත්තටම කියන්නේ. ඊළඟට රේඛාවකට සමදුරින් චලනය වන ලක්ෂයන්ගේ පතේ ඉතින් දන්නවනේ. සමාන්තර රේඛාව. ඊළඟට රේඛා දෙකකට සමදුරින් චලනය වන ලක්ෂයන්ගේ පතේ එම රේඛා දෙක ඡේදනයේ සැදෙන කෝණය කෝණ සමච්ඡේදකය. මතකයිනේ? හරි. එතකොට ඔය පත 4 දන්නවා නම් අපිට මෙතනින් මේ ප්‍රශ්නෙට එන්න පුළුවන්. හරිද ළමයි? එතකොට මේකෙදි කියන්නේ මොකද්ද? මේකෙදි කියන්නේ AB සරල රේඛාවට 5 cm දුරින්ද ඒකට 5 cm දුරින් වෙන AB ලක්ෂ දුරින්ද AB ලක්ෂ වලට සමදුරින්ද පිහිටි එකක් හොයා ගන්න ඕන. හරි. එහෙනම් ඉස්සෙල්ලාම මුලින්ම AB ට අපි සමාන සෙන්ටිමීටර් 5ක් දුරින් පිහිටි මේ රේඛාව හොයා ගන්න ඕන. හරි. ඒ කියන්නේ මේකට ඇත්තටම සමාන්තර රේඛාවක් නිර්මාණය කරන්න ඕන 5 cm දුරින් පිහිටි. හරිද? එතකොට ඔයාලට පුළුවන් විහිත් චතුරාශ්‍රයයි මොකද්ද මේ අඩි රූලයි අරගෙන මෙතන ඉඳන් 5 cm දුරින් වෙන සමාන්තර රේඛාවක් අඳින්න පුළුවන්. හරිද? එහෙම නැත්නම් ඔයාලට පුළුවන්. හැබැයි සමාන්තර රේඛාවක් අඳින එකට වඩා මේ සමාන්තර රේඛාවක් අඳින්න පුළුවන්. එහෙම නැත්නම් අපි සමාන්තර රේඛාවක් නිර්මාණය කරන්නත් පුළුවන්. හරිද? සමාන්තර රේඛාව නිර්මාණය කරන විදිය දන්නවද? සමාන්තර රේඛාව නිර්මාණය කරද්දී ලේසි විදිහකට යන්නද? අංශක 90 සමාන්තර රේඛාව අඳින එක ලේසි. එහෙම නැත්නම් විහිත් චතුරස්‍රයෙන් ඇඳ කියලා හිතා ගන්නකො. 5 cm. හරි? 5 cm වෙන විදිහට කරා. හරි? එතකොට දෙවෙනි එකේ කියන්නේ A ටයි B ටයි සමදුරින් පිහිටි P ලක්ෂ්‍ය හොයාගන්න. එහෙනම් මේකේ මොකද කරන්න ඕන? අපි එහෙනම් කරන්න ඕන මේ දෙකේ ලම්බ සමච්ඡේදය අඳින්න ඕන. ලම්බ සමච්ඡේදය අඳින්නේ කොහොමද? මෙතන A වල තියලා මොකක්ද තියන්නේ? කව කට්ට. හරි? කව කට්ට තියලා අපි අඳිනවා මේ පොඩි ඡාපයක්. හරිද? ඔය පැත්තට එකයි මේ පැත්තට එකයි. B වලත් වෙනස් කරන්න නැතුව එතන තියලා ඒ වගේ ඡාප දෙකක් ගන්නවා. ඊට පස්සේ දැන් මේ ඡාප දෙක මොකද ගන්නලා මම යා කරනවා. හරිද? මෙතනින් කැපුණේ කියලා හිතා ගන්නවා. හරි. යා කරනවා. ඊට පස්සේ දැන් ඔහොම කරාම මෙතනින් එන්නේ අධික අංශක 90 කෝණයක්. තේරුණාද ළමයි? හරිද? මේ අපිට සරල රේඛාව අඳින්න නැතුව අපිට ඕන මෙතනින් ගන්නත් පුළුවන්. ඒක ලම්බ කියන්නේ කොහොමද? ඒ නිසා විහිත් චතුරස්‍රයෙන් අඳින්න යන්න ඕනෙත් නැහැ. ඔක කොහොම අපි උඩට අරගෙන ගිහිල්ලා මේකේ පහක් වුණාම පොඩි මාක් එකක් දාගන්න. හරිද? මෙතනින් පොඩි මාක් එකක් දාගන්න. ඒක P. එතකොට ඒක 5යි කියලා අපි කොහොමද දන්නවා? ඊට පස්සේ එතන ඉඳන් මේ සරල රේඛාවක් ඇඳලා ඒත් හරි ඉතින් හරි. ඉතින් ආදින කොහොමද? අංශක 90 නිර්මාණය කරන්න පුළුවන් ඕන. මේ විතර එකයි මේ විතර එකයි මෙහෙට එකයි මෙහෙට එකයි ගැව්වා.
හරි. හැබැයි ඒක ඉතින් අර සමාන්තර රේඛාව කියන එක අර අපිට ඒකටම එන්නේ නැහැ. ඒ වුණාට ඉතින් කොහොමද අඳින්නත් පුළුවන් ඕනනම්. හරි. තේරෙනවද තමයි? හරි. මම හිතනවා ඔයාලා හැමෝටම තේරෙන්නේ නැති කියලා මේ පළවෙනි ප්‍රශ්න 25 තමයි සාකච්ඡා කරේ. ඉතින් මම මේ තව වෙන වීඩියෝ එකක් විදිහට මේක පැය දෙකක් ගියා ඇත්තටම මේ පැයකින් විතර වගේ ඉවර ගන්න පුළුවන් නම් හොඳයි. මොකද මේ ඔයාලට නැත්තම් මේ වෙන වැඩක් කරගන්න වෙන්නේ නැහැ නේද? මේ පැයකින් කමාරක විතර වගේ මම ඊළඟ වීඩියෝස් වල අඩ් කරගන්න බලන්නම්. හැබැයි මෙහෙම ඉතින් ඔයාලට මේක පැයකින් විතර බලන්න පුළුවන් කොහොමද දන්නවද? මම මේකේ මේ ගොඩක් අර මේ ගැඹුරට සාකච්ඡා කරපු කොටස් තියෙනවා. ඒ කියන්නේ මම මුලින්ම ප්‍රශ්නේ ගත්තම මේ ප්‍රශ්නේ තියරි ටිකේ මුලින් කතා කරනවා. හරිද? ඊට පස්සේ තමයි ප්‍රශ්නේ හදන විදිහ කතා කරන්නේ. ඉතින් ඔයාලට ඕන නම් මේ අර තියරි ටික තේරෙන එක කෙනෙකුට ඒක ස්කිප් කරන්න දන්නවනේ. එimhe ස්කිප් කරලා ඉවරලා මේ ඔයාලට මේ ප්‍රශ්නේ අදාළ ටික විතරක් බලන්න පුළුවන්. අනිත් එක ප්‍රශ්න වලට මාරු වෙන්නත් මම හදන්නම්. මේ මේ මොකද මෙහෙම මාරු වෙන්න පුළුවන් විදිහට මේ කට් කරලා දාන්න උත්සාහ කරනවා. මේ හරි. එහෙමනම් thank you. මේ මම ඊළඟ වීඩියෝ එක පළවෙනි පේපරේ ඊතුරු කොටස් ටික සාකච්ඡා කරනවා.